අයිබෝන් හැමෝටම වාසනවන්ත මොහොතක් දවසක් අද අපේ වැඩසටහන ඔබට ගොඩාක් සමීප වේවි අප විශ්වාස කරනවා. අපි මේ වැඩසටහන ඔබට සමීප කරන්නේ ලංකාවෙන් නෙවෙයි, ලංකාවෙන් එපිට දෝහා කටාර් රාජ්‍යයේ ට්‍රැෆන් හවුස් කියන හෝටල් පරිශ්‍රයේ එක්තරා තැනක ඉඳලා අපිට මුණ ගැහෙන ලංකාවේ සිනමාව පෝෂණය කිරීම උදෙසා එදා සිට අද දක්වාම දශක 5කට ආසන්න කාලයක් ලංකාවේ අපේ සිනමාව ගොඩ ගැනීමට නැත්නම් ලංකාවේ සිනමාව ඇතුලේ යම් යම් වෙනස්කම් කරන්නට සහ අපේ සිනමාව ජාත්‍යන්තර තලයට රැගෙන යන සුවිශේෂී වැඩ කටයුත්තක සිටින ඔබ ආදරය කරන අපි ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පියෙක් දෝහා කටාරයට පැමිණෙනවා. ඉතින් අපිට පුළුවන්කම ලැබෙනවා වාසනාව ලැබෙනවා මේ රංගන ශිල්පියත් සමග කතා කරන්නට අද දවසේදී බොහොම අපූර්ව වැඩසටහනක් බවට මේ වැඩසටහන පත් කරගන්නට අපි සූදානම් වෙන්න ඉන්නවා. 978 කියන දුර ඈත අතීතයේ ලංකාවේ සිනමාවට තරුණයෙකු විදිහට ඔහු පාත යනවා. ඒ ගමන කොහොමද නිර්මාණය වෙන්නේ? එතනින් පස්සේ ඔහු කොහොමද ලාංකීය සිනමාවට සම්බන්ධ වෙමින් ලාංකීය සිනමාව දැන හඳුනගන්නේ කියන කාරණා අපිට බොහෝ සෙයින්ම අවබෝධයක් ගෙන දෙන්න මේ සාකච්ඡාව ප්‍රයෝජනයක් වේවි කියලා අප හිතනවා. සොම්සිරි සනත් ජූලීන් ගුණතිලක අයිබෝන් ඔබට. අයිබෝන් සංජය. බොහොම ආදරෙන් පිළිගන්නවා මේ දෝහා කටාරයේ මේ ගත කරන දින කිහිපය කොහොමද? අපි එතනින් පටන් ගමු. ඒක තාම විශේෂයි. නමුත් යම්කිසි ඉලක්කයක් මුල් කරගෙන පැමිණි නිසා ඒ ඉලක්කය සතප කර ගැනීම සඳහා උත්සාහ කරනවා විනා වෙනත් කටයුත්තක යෙදෙන්න මම උත්සාහ කරේ නැහැ. ඔබටත් මේ අවස්ථාව හිමි වෙන්නේ මම ඒ කාර්යාවලියේම දිගටම නිරත වෙලා මේ හෝටල් පරිශ්‍රයේ සිටින නිසා. ඒ නිසා මේ අලංකාර පුරවරයේ නැවත වතාවක් පැමිණ මේ මට හම්බුණ ඉතාම ලයහදර සහෘදයන් සමග ඉදිරියේදී කිසියම් විවේක සුවයෙන් ගත කරමින් ජීවිතයේ යම් වින්දනයක් ලබන්නත් මං ඉදිරි අනාගතය තුළ බලාපොරොත්තු වෙනවා. හොඳයි, අපි අපේ කතාවට එනවා. දැන් අපේ සාකච්ඡාව දෝහා කටාවලට පැමිණ සිටින්නේ ඇයි කියනව නෙවෙයි. ඊට වඩා වෙනස් දෙයක් ඔබතුමාගේ ජීවිතය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. මොකද අපේ මේ වැඩසටහන සමහර තැන්වලදී ඔබට කිසිදාක මුණ නොගැසිච්ච සමහර දේවල් වලින් පිරෙන්න ඉඩ තියෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ වැඩසටහනේ මුලින්ම මම කැමති සනත් ගුණතිලක කියන මේ තරුණයා සිනමාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? 978ට උඩ ඉතිහාසය අපි චුට්ටක් කතා කරොත් එහෙම. මෙහෙම පටන් ගමු සංජය. දැන් තාක්ෂණයේ දියුණු වෙලා හැමෝම අතේ තියෙනවා මේ ජංගම දුරකථන. ඒ ජංගම දුරකථන ස්මාර්ට් තත්ත්වයට ඇවිල්ලා ස්මාර්ට් ෆෝන්ස් වෙලා ඒ හරහා ඕනම දෙයක් රූගත කරන්න, ඒ වගේම සම්මුඛ සාකච්ඡා බවට ඒවා පරිවර්තනය කරන්න සහ ඒවා යම් යම් අවස්ථාවන් වලදී විශේෂ සංනිවේදන මගින් ජනතාවට සමීප කරන්න තාම පහසුවෙන් හැකියාව තිබෙනවා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම දැන් අපි පුද්ගලයන් වශයෙන් යම් ආකාරයක අපේ හැසිරීමකට පිළිබඳව පරිස්සම් වෙන්න ඕන. මොකද අපි දන්නේ නැහැ කොයි මොහොතේ අපිට අපිව නොදන්වා රූගත කිරීම කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේකට පාවිච්චි කරන වචනේ මම වැරදි නම් නිවැරදි කරන්න පැපරාසිනේ. හරි, එහෙම දේවල් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේක දැන් නිකන් කෙනෙක්ගේ අතේ පිස්තෝලයක් තියනවා වගේ කටයුත්තක් දැන් වෙලා තියෙනවා. මොබයිල් ෆෝන් එකක් අතේ තියනවා කියන්නේ වීඩියෝ ගත කරලා ඒ සාක්ෂියක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒකේ නිවැරදිතාවයන් වැරදිතාවයන් පාවිච්චි කිරීමේ සුදුසු අවස්ථා නුසුදුසු අවස්ථා එමටයි. හරි. එතකොට ඒ වගේම අද දවසේ මෙන්න මේ කටයුත්තේදී මම හිතන්නේ මා පමණක් නෙවෙයි, මං හිතන්නේ
සියලුම සුප්‍රසිද්ධ චරිත වෙන්න පුළුවන්. එහෙම නැහැ සාමාන්‍ය ජනතාව වුණත් යම් ආකාරයකට ප්‍රවේශම් වෙනවා මේ ජංගම දුරකථන ජංගම දුරකථන නැමැති ආයුධ රැගත් පිරිස් අප වටා සැරිසරනකොට. නමුත් ඔබ එවැන්නෙක් විදිහට මා කිසි මොහොතක සලකන්නේ නැහැ. මොකද ඉතාම උදාර කටයුත්තක නිරත වෙලා ඉන්න දෝහකටා ශ්‍රී ලාංකික ඒ ජන සමූහයේ එක ප්‍රබල නියෝජනයක් ඔබ. ඒ නියෝජනය හරහා අපේ දේශීය සිනමාවට ඔබ කරන්න හදන ඒ දයාබර දායකත්වය මම ඉතා ඉහළින් අගය කරමින් තමයි මේ කතාව පටන් ගන්න. එතකොට දැන් මේ සමහර කරුණු මීට ප්‍රථම බොහෝ අවස්ථාවන් වලදී විවිධ ජනමාධ්‍ය හරහා විවිධ ජන සංනිවේදන ක්‍රම හරහා මම මුදා හැරලා තියෙනවා. සමාජයට දීලා තියෙනවා. මොකද ඔබ අහපු ওই ප්‍රශ්නය 1978 කියන වසරට ඉස්සෙල්ලා බැලුවොත් මම 1976 වසරේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙනවා. නමුත් මම ඊට ප්‍රථම මහනුවර කෙන්සුල් විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ හොඳම ප්‍රතිඵලය රැගත් ශිෂ්‍යයා විදියට තමයි මම විභාග ප්‍රතිඵල වලින් ඉහළම තැනකට ඇවිල්ලා විද්‍යාලයට ගෞරවයක් ලබා දෙන්නේ. මම නිහතමානීව කියන්න කැමතියි අදටත් මාට උගන්වපු සමහර ගුරුවරු ජීවිතුන් අතර ඉන්නවා. ඒ ගුරුවරු ගුරුවරියන්ව සාක්ෂි කරමින් මම කියන්න කැමතියි මම සාමාන්‍ය පෙළ උගන්වලා එහෙම ඉගෙනගෙන විභාගයේ සමත් වෙලා ඉන්න අවස්ථාවන් වලදී විභාග ප්‍රතිඵල එනකන් සමහර අවස්ථාවන් වල ඊට පස්සේ 9 වෙනි ශ්‍රේණිය 10 වෙනි ශ්‍රේණිය එහෙම තිබුණේ 11 වෙනි ශ්‍රේණිය එන්නේ උසස් පෙළටනේ 10 වෙනි ශ්‍රේණියේ අනිකුත් මගේ දයාබර සහෘදීන්ට ඉගෙනීම සඳහා මාව යොදවනවා විද්‍යාලයෙන්. ඔව්. ඒ කියන්නේ මට යම් කිසි ආකාරයක කතිකත්වයක් සහ ඉගෙනීමේ හැකියාවක් මා නොදැන ඒ කාලය තුලම තිබුණායි කියා මගේ ගුරු බවතුන් නිරීක්ෂණය කරන්න ඇති. මම තමයි ජීව විද්‍යාවේදී බොහෝ ඩයග්‍රෑම්ස් අඳින්නේ. ඒ කියන්නේ ඒවා අඳින්න ගුරුවරයා මට දෙන්නේ. මම ශ්වසන පද්ධතිය, හෘද වස්තුව පිළිබඳව, සමහර ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳව එහෙම රූපසටහන් හදපු පුද්ගලයෙක්. ඊට පස්සේ ඒ වකවානුව තුල දැන් මගේ උසස් පෙළ ප්‍රතිඵල එන්නත් ප්‍රථම මාව මේ උසස් පෙළ පන්තියට යොදවලා අපේ උසස් පෙළ පන්තිය වල වැඩ පටන් ගන්නකොට සංජය ඒ වකවානුව තුල මම කියන්නේ 78 නේ දැන් 78 ඉස්සෙල්ලා 76 වගේ. ඔව්. ඒ වකවානුවේදී ප්‍රතිඵල නිකුත් වුණාට පසුව දුෂ්කර පළාත්වල සහ විශේෂයෙන් අපොස්ස උසස් පෙළ පන්ති නොමැති විදුහල් වලින් මේ අපොස්ස සාමාන්‍ය පෙළ ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍යයන් අයදුම් කරනවා කොළඹ නුවර ඒ වගේ ගාල්ල ඒ වගේ මේ ජනාකීර්ණ විදුහල් වලට. උදාහරණයක් ගත්තොත් කොළඹින් ගත්තොත් ආනන්ද නාලන්ද රාජකීය සාන්ත තෝමස් ඔය වගේ විදිහේ නෑ. කොළඹින් බැහැරව ගත්තොත් ගාල්ල පැත්තේ රිච්මන්ඩ් මහින්ද. නුවරින් බැලුවොත් මම ඉගෙන ගත්ත කෙන්සුල් විද්‍යාලයේ ධර්මරාජ විද්‍යාලයේ සාන්ත අන්තෝනි විද්‍යාලයේ ඒ වගේ මම උදාහරණ ගත්තේ. එතෙන්දී ඒ විදුහල් අත දිගාරලා ඒ ශිෂ්‍යයන් ගන්නවා. ඒකට හේතුව ඔවුන් සාමාන්‍ය පෙළ හොඳ ප්‍රතිඵල ලබාගෙන එන ඒ ශිෂ්‍යයන් අනිවාර්යයෙන්ම උසස් පෙළටත් හොඳ ප්‍රතිඵල ලබාගෙන එකී විද්‍යාලයට ගෞරවයක් පසු කාලයක ලබා දෙන බවට ඔවුන්ට ප්‍රත්‍යක්ෂ නිසා. හැබැයි මේ එන ඒ ශිෂ්‍යයන් ඒ මොහොතේදී පළවෙනි පාඩම් කීපයක් අතපහුව වෙලා තියෙනවා. ප්‍රතිඵල ආවට පස්සේ දෙන්නේ අපි පන්ති පටන් ගෙන ඉවරයි. ඒකට මට තමයි ලැබෙන්නේ අවකාශය සහ ඉල්ලීම සහ ගුරුවරුන්ගේ අනකිරීම ඒ ඔවුන්ට මගහැරුණු පාඩම් කියලා දෙන්න. ඉතින් මම උසස් පෙළ පන්ති පටන් ගත්ත කාලේ ඉඳලම ඒ පිට පළාත් වලින් ආපු මට මතකයි අනුරාධපුරයේ පැත්තෙන් කුරුණෑගල පැත්තෙන් ඒ ප්‍රදේශ වර්තමානයට වඩා මේ 1976 දැනට වසර 50කට විතර ඈත කාලේ ටිකක් දුෂ්කර පැත්තට බරයි. හරි. ඒ ආවායවට මම පාඩම් කියලා දීලා අපි එක ගමනක් යනවා. මේ ගමන විභාගයේ සඳහාම ඉලක්කගත වෙමින් යනවා දිගටම. මේ පාඩම් කිරීම. හරි. ඊට පස්සේ
76 මේ අපොස උසස් පෙළ විභාගයේ අපි මම විද්‍යාංශයෙන් ජීව විද්‍යාංශයෙන් මුණ දෙනවා මේ මගේ මාත් සමගම මාත් එක්කම පාඩම් කරපු අනිකුත් ශිෂ්‍යයනුත් එහෙම විභාගයට උත්තර ලියනවා. ප්‍රතිඵල ආවට පස්සේ එතෙන්දි හොඳම ප්‍රතිඵලය තියෙන්නේ මට. උසස් පෙළ විභාගයේ. නමුත් මට වඩා හොඳ ප්‍රතිඵල මහනුවර දිස්ත්‍රික්කයෙන් ගත්තත් මුළු ලංකාවෙන් ගත්තත් අනන්තයි අප්‍රමාණයි. ඔව්. දැන් මෙතෙන්දී එකපාරටම රජයේ තීරණයක් ගන්නවා හැම දිස්ත්‍රික්කයෙන්ම යම්කිසි ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට තෝරගන්නවා කියලා. ඒක තමයි දිස්ත්‍රික් ක්‍රමයක් යටතේ. ඔව්. කෝටා එකකින් මෙහෙම ගන්නවා කියලා. ඔය දැන් ඉසෙඩ්කෝ කියන්නේ ඉසෙඩ්කෝ වලට ඉස්සරලා එච්චර ප්‍රමාණයක් ගන්නවා කියලා තීරණය කරනවා. ඒ නිසා දැන් කුරුණෑගලින් හෝ අනුරාධපුරයෙන් හෝ එහෙම නැත්නම් ඊටත් වඩා ටිකක් ඈත අපි ගත්තොත් කැබිතිගොල්ලෑව වගේ හරි. එහෙම නැත්නම් තවත් අපි ගත්තොත් ඉතින් ඔය දකුණේ තංගල්ලටත් එහා ප්‍රදේශයකින් විභාගයට ලියලා ගන්නා වූ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා ගත යුතු ලකුණු සංඛ්‍යාවත් මහනුවර ප්‍රදේශයෙන් ගත යුතු ලකුණු සංඛ්‍යාවත් අතර විශාල වෙනසක් තියෙනවා. ලොකු වෙනසක්. අන්නේ පරස්පරය තුල මම පරදිනවා. මාව විශ්වවිද්‍යාලයට තේරෙන්නේ නැහැ. හොඳම ප්‍රතිඵල තිබුණා. සමාව වෛද්‍ය අංශයටවත් ජීව විද්‍යාංශයටවත් කෘෂිකාර්මික අංශයටවත් පශු වෛද්‍ය වලටවත් දන්ත කොටසටවත් තෝරගන්නේ නැහැ. මා හැර මා සමග පාඩම් කරපු අනෙක් සියලු දෙනා විශ්වවිද්‍යාල ප්‍රවේශය මේ කිව්වා වූ අංශ පහෙන් කුමන හෝ අංශයකට යවෙනවා. මේ තදබල පසුතැවිල්ලක් බවට පත් වෙන මම නැවත වතාවක් විභාගය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මට ගැටවරයෙක් විදියට දැනෙනවා සංජය මේක මගේ වැරද්දක් නෙවෙයි. මෙහෙම කතන්දරයක් කලින් කියලා නැහැ. මම එයාට වඩා ලොකු ලකුණු වැඩියෙන් අරන් තියෙනවා. නමුත් මේ ක්‍රමය වෙනස් වෙලා තියෙනවා. ක්‍රමයේ පිළිබඳව මම කිසිම මගේ අපහැදීමක් නැහැ. මොකද මේ ක්‍රමය අභියෝගයක් නැහැ. ක්‍රමය සමස්තයක් වශයෙන් ශිෂ්‍ය පරපුරටම කරන විශාල සහනයක්. එහෙම නැත්නම් හොඳ දෙයක්. නමුත් ඒකෙන් මට වෙච්ච අවාසිය වෙනම දෙයක්. මෙන්න මේක තමයි මම රැකියාවක් සොයාගෙන යාම සඳහා දරන උත්සාහය. මූලික අඩිතාලම වැටෙන්නේ. මොකද දෙවෙනි වතාවේ විභාගය කරන්න කියලා දෙමව්පියන් කිව්වත් මම එතෙන්දී ඒට එකඟ වෙන්නේ නැහැ. මම දොස්තරවරයෙක් කිරීමට මගේ මවට සහ පියාට තදබල අවශ්‍යතාවයක් විශේෂයෙන්ම පියාට තදබල අවශ්‍යතාවයක් තිබුණා. එතකොට මේ තාත්තා ලෝයර් කෙනෙක්. තාත්තා නීතිඥයෙක්. අම්මා මේ ටීචර් කෙනෙක්. ඔව් ටීචර් කෙනෙක්. අම්මගේ මගේ පෙනුම ගාක් වැඩි. ඒ කියන්නේ කෙනෙක් පෙනුම වෙලාව යොදු කරනවා. අම්මා සැරයිද? තාත්තා සැරයිද? කවුද සැර වැඩි? සැර අම්මා ගුරුවරයා. අම්මා ගැන මොන වගේ මතකයක්ද තියෙන්නේ? අම්මා ගැන හිතුවොත් එහෙම ඒ කියන්නේ සනත් ගුණතිලක කියන මේ ප්‍රතාපවත් සිනමා ශිල්පියා බිහි වෙන්නේ අම්මගේ තියෙන මොන වගේ මතකද? අම්මගේ තියෙන මොන ගුණාංගද? ඔබට මතකෙට ඉන්නේ. සැර වුණාට අම්මා කියන්නේ හරි පුදුම චරිතයක් නේ ජීවිතේ. අපිට ඒක පොඩ්ඩක් මතක් කරලා. මට මේ අවස්ථාවේ මම සංවේදී වෙනවා නම් අම්මට අවශ්‍ය උනේ මාව ලොකු මිනිහෙක් කරන්න නෙමෙයි. හොඳ මිනිහෙක් කරන්න. හොඳ මිනිහෙක් කරන්න. චරිතයක් තියෙන්න. මොකද කියන්නේ අවංක වෙන්න අන්‍යයාගේ වෙලාව පිළිබඳව සැලකිලිමත් වෙන්න අනුන්ට අහුම්කම් දෙන්න ඉවසන්න ඔය සියලු දේවල් ඇය තුලින් ගුරුවරියක් විදිහට අපට ආවේ. ඇය නිරන්තරයෙන්ම මටත් මගේ නැගණියටත් සැලකුවේ ඇයගේ ශිෂ්‍යෙක් සහ ශිෂ්‍යාවක් විදිහට. ඇයගේ ආදරය කරුණාව ලැබෙන්න ඇති. නමුත් එය මගේ පියාගෙන් ඊට වඩා මට ලැබුණා. ඒ නිසා මට මම පිළිබඳ මතකයේ වෙන්නේ ඇය මිය ගියාට පසුව. ඊට පස්සේ තමයි ඇගේ විශාල ආශිර්වාදයක් විශාල ආදරයක් මට තිබුණා කියලා දැනෙන්නේ. මම ඉතාම අවංක වෙනවා. මම ඉතාම විවෘත වෙනවා මේ මොහොතේ. මම හිතන්නේ සංජය වාසනාවන්තද අවාසනාවන්තද කියලා මට කියන්න දන්නේ නැහැ. කිසි කෙනෙක් නොදන්න කරුණු රාශියක් ඔබ අද ගොනු කරගන්නවා. ඉතින් ඒ පන්නරය මාව ඇත්තටම මං බයව නැතුව නිහතමානීව කියනවා මම හොඳ මිනිහෙක් කියන එක. 100% හොඳ මිනිහෙක් නෙවෙයි. සමාජයේ ජීවත් වෙන අනෙක් මිනිස්සු සාපේක්ෂව මගේ යම් කිසි වටිනාකම් මා තුළ තිබෙනවා කියලා දැන් මට දැනෙනවා.
මේ කතා කරන මොහොත වෙනකොට මේ සමාජය දන්නවා මම දැන් මේ වසර තුල මම 70 වෙනි වියට පසු. එතකොට පාතියනවා. එතකොට මට මගේ වයස ඉලක්කමක් විතරයි. නමුත් මේ පසුකාලීනව හැරිලා බලද්දි බොහෝ අයට සාපේක්ෂව මම හොඳ මිනිස්සෙක්. යහපත් ගමනක් ගිය මිනිස්සෙක්. පියාට අවශ්‍ය වෙන අඩු වශයෙන් නීතිඥ වෘත්තියටත් මාව එකතු කරන්න. නමුත් ඒ වෙලාවේ දඩබ්බර මේ සනත් ගුණතිලක කියන ගැටවරයා ඔවුන් හා යම් ආකාරයක උරනුර ගැටීමක් සිද්ධ වෙලා තමන්ගේ නිවැරදිතාවය ප්‍රකාශ කරන්න යෑම නිසා සහ ඒ මොහොතේ රැකියාවන් සොයාගෙන යන්න දරන උත්සාහය මත ඔහුට ගෙදරින් යෑමට සිද්ධ වෙනවා. යෑමට සිද්ධ වෙන්නේ මේ ආකාරයෙන්. දැන් එක දිගටම මම මගේ රැකියාවන් සඳහා ඉල්ලුම් කරනවා. මං හිතන්නේ ඔබ කලින් ප්‍රකාශ කරනවානේ මෙහෙම කරුණක් මෙය සමහර විට ඔබ කිසිත් නොදන්නා කරුණු මා වෙත සැලවෙනු ඇත කියලා. දැන් මම විභාගය කරන වකවානුව තුල එහෙම නැත්නම් පාසල් ශිෂ්‍යයෙක් විදිහට ගත කරන කාලය තුල ගැටවරයෙක් විදිහට තවත් යෞවනියක් පිළිබඳ යම් කිසි ආකාරයක හැඟීමක් දැනීමක් තිබුණාට කවදාවත් ඉතා කිට්ටු තද බල සම්බන්ධයකට යවෙන්නේ නැහැ. මගේ නැගෙනියගේ මිතුරියන් කීප දෙනෙක්ම මා පිළිබඳව විමසිලිමත් වුණා. නමුත් එහෙම අවස්ථාවන් වලට මම පෙළඹුණේ නැහැ. නමුත් මම උසස් පෙළ විභාගය නිම කරාට පසුව මගේ එහෙම සම්බන්ධයක් ඇති වුණා. ඒ සම්බන්ධය විවාහයකින් කෙලවර විය යුතු අන්දමටම ආව දෙයක්. මම ඒ තැනැත්තිගේ නම කියන්නේ අද ඇය විවාහකයි. මේ මගේ වයසට සමාන වයසක ඉන්න නිසා ඇයගේ දරුවනුත් විවාහ වෙලා ඇති. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති කෙනෙක් යටතේ හිටපු අති දක්ෂ මේ සම්බන්ධීකරණ නිලධාරියක්. ඒ තාම හොඳින් සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම වැඩ කරන්න පුළුවන්. තාම අවංක නිලධාරියක්. ඔය 1977ද 76 උසස් පෙළ කාලේ. ඔව් ඉවර වෙලා. උසස් පෙළ ඉවර වෙලා. වැදගත් වෙන්නේ. ඔව් උසස් පෙළ ඉවර වෙලා. දැන් මේ වකවානුව තුල තිබුණ මේ සම්බන්ධය පිළිබඳව අනිත් එක ඇය වැඩ කරන්නේ වෛද්‍ය පීඨයේ. ඒකට බලාපොරොත්තු වෙනවා තව ටික කලකින් ඇයගේ මේ මිතුරා වෛද්‍ය ශිෂ්‍යයෙක් විදියට ඒ පරිශ්‍රයට පැමිණෙනවා කියලා. ඒ පරිශ්‍රයේ එවකට වෛද්‍ය ශිෂ්‍යයන් විදියට හිටපු අය අදත් මගේ යාළුවෝ. මගේ ජීවිතේ අදටත් මාව බලාගන්න මගේ විරාගයේ චිත්‍රපටයෙන් පස්සේ නැවත වතාවක් මාව ජීවත් කරපු ඒ වචනෙම පාවිච්චි කරනවා ડોક્ટર සරත් පරණවිතාන නුගේගොඩ ඉන්නේ අදත් මගේ වෛද්‍යවරයා. ඔව් එතකොට පළවෙනි වසරේ වෛද්‍ය ශිෂ්‍යෙක්. ඒ කාලේ 1976. එතකොට මේ තව ඒ වගේ ඊටාම කිට්ටුවෙන් වැඩ කරපු මේ වෛද්‍යවරු රාශියක් ඔය එතකොට මේ සනත් ගුණතිලක කියන රංගන ශිල්පියාගේ දැන් මම එහෙම කියනවා රංගන ශිල්පයේ පළවෙනි ආදරේද? හරි පළවෙනි ආදරේ. පළවෙනි තාම මේ ගැඹුරු ආදරයක්. ඉතින් මගේ කතන්දරේ මෙන්න මේකයි තියෙන්නේ. දැන් අපි නිරන්තරයෙන්ම හම්බෙන්නේ අර විශ්වවිද්‍යාලේ පරිශ්‍රය තුල. ඒ නිසා මෙය පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ඔව් ඒක සාමාන්‍යයෙන් අවසර දෙන්නේ නැහැ. ඔබත් නුවරනේ? මමත් නුවර ඒ වුණාට පිටස්තරේකට එහෙම ඒ පරිශ්‍රය තුල සෙල්ලම් දාන්න බෑ. ඒක විශ්වවිද්‍යාල ලෝකේ ඒ කාලේ. එතන ඉන්න පිරිසට විතරයි. ඒක අයිති. ඒගොල්ලන්ගේ තියෙනවා මේ ලවර්ස් ලේන් කියලා දැන් තියෙනවා. ඔව් විවිධ වචන තියෙනවා විශ්වවිද්‍යාල භාෂාවේ. මේ කිස් වංගුව කියලා එකක් තියෙනවා. හරි. ඒව ඇසරිසලන්න බෑ වෙන අය. නමුත් මේ දෙන්නම මේ පරිශ්‍රය තුල විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් නොවුනට ගවේෂණ දෙන්නෙක් නිසා මේ පරිශ්‍රයේ භුක්ති විඳිනවා. ඒ නිසා තමයි අපි ගෙවල් වලට මේක දැනගන්න බැරි වෙන්නේ. ඒ පරිශ්‍රයේ ලීසින් යන්නේ නැහැ. යන්නේ නැහනේ කවුරු.
නමුත් ඇයගේ ගෙදරින් මේ ආශිර්වාදය තියෙනවා. දැන් මෙන්න මේ තත්ත්වය කල්පනා කරලා බලන්න සංජය. දැන් මට විශ්වවිද්‍යාලය අහිමි වෙලා. දැන් මේ වෙනකොට මගේ දෙමව්පියන්ට මේ සම්බන්ධය ආරංචි වෙලා. ඕන් විශ්වාස කරනවා මේ සම්බන්ධය අර විශ්වවිද්‍යාලයේ ඒ පරිශ්‍රය තුළ ඒ ගත කරපු කාලය මම උසස් පෙළ විභාගයේ ලියන්නත් ඉස්සෙල්ලත් තිබුණා කියලා. මම කොච්චර නෑ කිව්වත් ඒගොල්ලෝ ඒක විශ්වාස කරන්නේ නෑ. ඒගොල්ලෝ හිතනවා එහෙම නොකළා නම් මේ ප්‍රතිඵලයේ මීටත් වඩා තව ඉහළට ගන්න තිබුණා කියලා. නමුත් මම අවංකව ප්‍රකාශ කරනවා මේ සම්බන්ධය පටන් ගත්තේ විශ්වවිද්‍යාලයේ ප්‍රවේශයට ලිව්වට පස්සේ උසස් පෙළෙන් පස්සේ කියලා. අදටත් කියනවා ඉතින් ඒ වුණාට ඒ දවස්වල ඒක විශ්වාස කරේ නැහැ. කළේ නෑ. ගෙදරින් කියනවා ඇති නෑ ඔයා උසස් පෙළට කලින්ම තමයි ඔක පටන් ගන්න විභාගය ඇනගත්තේ. ඔයා ඇනගත්තේ. ඒක තමයි ඇනගෙනත් නෙවෙයි. හොඳ ඇනගෙනත් නෙවෙයි. ඇනගෙනත් නෙවෙයි ඉතින්. මේක මේ එක ප්‍රතිපත්තියක් නිසා සිද්ධ වෙච්ච දෙයක්. එතකොට දැන් විශාල බලාපොරොත්තු තියාගෙන හිටිය අර යුවතිය බලනවා මෙයාට මේ පරිශ්‍රයට එන්න හම්බෙන්නේ නැහැ කියලා. මෙය අපේ ඈත්වීමට තුඩු දෙනවා. යම් ආකාරයකට. ඒ නිසා හැකිතරම් ඉක්මනට රැකියාවක් හොයාගන්න කියලා මම උත්සාහ කරනවා. විශේෂයෙන්ම ඒ වෙලාවේ අපේ විවෘත ආර්ථිකය ලංකාවට පැමිණිලා කර්මාන්ත ශාලා ඇති වෙමින් කර්මාන්ත ශාලාවලට අලුත් පිරිස් තරුණ පිරිස් එකතු කරන්න යනවා. ඔවුන් ඉල්ලන්නේ අපෝස සාමාන්‍ය පෙළ විෂයන් 7ක් සම්මාන 5ක් සහිතව. එච්චරයි ඔවුන් ඉල්ලන්නේ. ඔවුන්ට ඒ ලෙවල් ඕනේ නැහැ. මොකද මේ ගන්න ට්‍රේනිස් ඒ ගන්න අයව මුල ඉඳලා පුරුදු වෙන්න ඕන. සමහරට කර්මාන්ත ශාලාව අතු ගන්න පුරුදු වෙන්න ඕන. එහෙම තත්ත්වයන් යන්නේ තිබුණේ. ඔව් මොකද ඊළඟ බැච් එක පුරුදු කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒගොල්ලන්ට. ඔව්. ඒ කර්මාන්ත ශාලාව හෝ ඒ මොකක් හෝ ඒ වෘත්තියේ මූලික අවශ්‍යතාවයන් දැනගන්න පුළුවන් වෙන්න ඕන. හරි. මම ඉතින් ඇප්ලයි කරලා යනවා මම ඇඩඩ් ක්වොලිෆිකේෂන් කියලා අරකට දාලා. ඇඩ්වාන්ස් වල දාලා. මාව ගන්නෑ. මං කල්පනා කරලා බලනවා අවසාන මේ අවසාන සම්මුඛ පරීක්ෂණයේ 4-5 දෙනෙක් හිටියම නිකන් අහපුවම මොනවද වගේ ප්‍රතිඵල කියලා සියලු දෙනාගේම ප්‍රතිඵල තියෙන්නේ අපෝස සාමාන්‍ය පෙළ හොඳ ප්‍රතිඵල. ඒ ප්‍රතිඵල මගේ ප්‍රතිඵල වලට වඩා සමහරට මේ හොඳ වෙන්නත් පුළුවන්. එහෙමත් තියෙනවා. නමුත් එක්කෙනෙකුට උසස් පෙළ නැහැ. මම හිතනවා සංජය මේ 5 දෙනාගෙන් උසස් පෙළ තියෙන මට නිසා අනිවාර්යෙන් මම කියලා. අවස්ථාවන් 3-4කදීම ඒක වෙනවා. ඒ පසු බෑම උඩ තමයි මට හිතනවා. හැබැයි මම කොළඹට ආවොත් රැකියාවක් හොයාගන්න පුළුවන්. එතකොට මේ හෝටල් අලුතෙන් ඇති වෙනවා. ඒ විවිධ කර්මාන්ත ව්‍යාපෘති ඇති වෙනකොට ඒවට බදවා ගැනීම සිදු වෙනවා මේ තරුණ පිරිස්. ඒ නිසා ඒකට අවස්ථාවක් විදියට හිතාගෙන පුළුවන් තරම් මම මේ සම්මුඛ පරීක්ෂණ වලට යවෙනවා. සාර්ථක වෙන්නෙම නැහැ. දැන් අර ලැබෙන්දියාව ඈත් වෙන්න පටන් ගන්නවා. ගෙදරත් තිබෙන පරිසරයත් ඈත් වෙන්න පටන් ගන්නවා. විශාල ආතතියක යෙදිලා ඉන්නවා. මෙන්න මේ වෙලාවේ අහම්බෙන් දකිනවා පත්තරයක තියෙනවා විජය ධර්මශ්‍රී කියන මහත්මයා. ඒ චූඩමාණිකේ ඉස්සලා යා කරලා තිබුණ චිත්‍රපටය තමයි අපි දන්නවා දුහුළු මලක් කියන චිත්‍රපටය. දුහුළු මලක් චිත්‍රපටියෙන් සිනමාව පිළිබඳ විශාල ආකාරයට ටෝනි රණසිංහ, රවීන්ද්‍ර රන්දිනේ, රීටා ෆර්නෑන්ඩෝගේ ඔබලා දන්නවා අදත් රංකෙන් දෙන් එහෙම සින්දුව තියෙනවා. ඒ චිත්‍රපටිය තුළ එහෙම නැත්නම් බොඳ බීදුන් සින්දුව තියෙන ඒ චිත්‍රපටිය තුලින් විශාල විප්ලවයක් කරපු මේ විජය ධර්මශ්‍රී කියන ඒ තරුණ අධ්‍යක්ෂකවරයාගේ අලුත්ම කෘතියට අලුතෙන් නළුවෙක් හොයනවා. එතන යටින් තියෙනවා අධ්‍යාපන සුදුසුකම් සලකා බලනු ලැබේ කියලා. දැන් මගේ පරම චේතනාව මෙතෙන්ට ගියොත් මට විශ්වාසයක් තියෙනවා සයිඩ් රෝල් එකක් ගන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් වෙනවනේ. ඒක මම හොයලා බලලා මම මේ කියන්නේ කතාව කෙටි කරන්න ඕන නිසා. එතකොට කොළඹ ඉන්න පුළුවන්. කොහේ හරි ඉන්න පුළුවන්. එතකොට මට අනික් කටයුත්ත පහසුයිනේ. නැත්නම් මම රෑ දෙකට තියෙන බඩු කෝච්චියේ නිදියාගෙන ඇවිල්ලා තමයි මේ මම මේක කියන්නේ අද ඉන්න නළුව පැත්තක දාමුකෝ. තරුණයින්ට කිසියම් ආකාරයක මේ කැපකිරීම එහෙම නැත්නම් ඒ තමන් යම් කිසි දෙයක් මිලක්කයක් කරා යෑමේදී ඒ සඳහා තමන්ගේ ජීවිතයෙන් සූදානම් වීම පිළිබඳව යම් ආකාරයක අවවාදයක් හෝ ආදර්ශයක් හෝ දෙන්න.
කොළඹ රේල්වේ ස්ටේෂන් එක ඒ කාලේ මේ තත්ත්වෙන් තිබුණේ නැහැ. ඉතින් තමයි රවුල කපාගෙන තව කාගෙන් හරි ටැක්සි කාරයෙක්ගෙන් ඒ කාලේ ස්කූටර් ටැක්සි තිබුණේ නැහැ. ටැක්සි කාරයෙක්ගෙන් අහගෙන කොතනද මේ තියෙන්නේ තැන කියලා අර කර්මාන්ත ශාලාව හරි ආයතනය හරි කොහෙද කියලා මම දන්න කොළඹක් නැහැනේ. හරි. බස් එකක නැගලා යනවා. පැය ගාණක් කලින් යන්නේ. හරි. එහෙම කට්ටක් කෑවේ. එතකොට මට ඒක වෙන්නේ නැහනේ. නමුත් ගියාම මාව ප්‍රධාන චරිතයකට තෝරගන්නවා. ඒක හීනක් වගේ. එතකොට ඒ කාලවකවාන ඉස්කෝලේ පාසල් අවධියේදී ඔබ අක්හරි පොඩි හරි දෙයකට රංගන දායකත්වයක් දීලා තිබුණාද? එහෙමත් නැද්ද? එහෙම නැතුව ගිහිල්ලා එකවරම මේකට ඔබ ප්‍රධාන නළුවා කියලා කියනකොට ඔබට මොනවද හිතුනේ? සංජය මේ මගේ කලාව පිළිබඳව එහෙම වැඩි ඇල්මක් තිබුණේ නැහැ. මම හිතන්නේ පොඩි කාලේ අම්මලාගේ බලකිරීම මත මම මේ අර හඳ මාමා කිරිපැණි අරන් එනවා කියලා පුංචි සින්දු. අන්න ඒකේ හඳ මාමාගේ චරිතය කරා. ඊට පස්සේ 6 වෙනි පන්තියේ හෝ 7 වෙනි පන්තියේදී යාදක නොර්ත රත කියලා අර තියෙන්නේ පිංගුත්තර කතාව. මතකද? අන්න ඒකේ රජතුමාගේ චරිතය කරා. ඒක කරනකොට මට හිටියා එක ගුරුවරයෙක්. ඒ ගුරුවරයා මේ මැක්ස් මාස්ටර්. ගණිත ගුරුවරයා. නමුත් ඔහු තුළ තිබුණු කලාත්මක හැකියාව මත ඔහු තමයි මේ නාට්‍ය මෙහෙයුවේ. මම අදටත් පුදුම වෙනවා ඔහු නාට්‍ය අධ්‍යක්ෂණය කරලා ටික කලක් යනකොට මේ මෙහෙවීම මට බාර දුන්නා. මේක මෙහෙම කරන්න මේ අය හරියට දෙබස් කියනවාද කියලා බලන්න. සමහර මිත්‍රයෝ මයිත් එක තරහත් තුන මොකද ඒගොල්ලෝ දෙබස් කියන්නේ නැත්නම් මට සර්ට කියන්න වෙනවනේ. කියන්න වෙනවනේ. ඊට පස්සේ ඒක නිකන් නීලනෝලත් අධ්‍යක්ෂකවරයා වෙනවා, නීලනෝලත් නිෂ්පාදන කළමනාකරු වෙනවා. ඒක ඉතින් නැති වෙලා ගියා. මට මේ අතීතයේ මතක් වෙනවා. එතකොට දැන් මේ කතන්දරේදී මේ ඒවා මොනවත් මට සුසුකම් විදිහට ගියේ නෑ. මම මේ කොළඹ එල්ලෙන්න බලාගෙන නවතින්න බලාගෙන යන ගමනක් විතරයි මේක. ඒක තුල මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලැබුණම සිටු කුමරියෝ කියන චිත්‍රපටයේ මට විශාල චකිතයක් ඇති වෙනවා. ඒකට තමයි මට හිතෙන්නේ දැන් අපි හිතමුකෝ මම දැන් දානවා විවිධ තනතුරු සඳහනවනේ. උදාහරණයක් විදිහට මම එක අවස්ථාවක දානවා මේ මම රසායන විද්‍යාව ඔය වකවානුවල මම නොකියපු දෙයක් තමයි අර ප්‍රතිඵල එනකම් මම ඉගෙනුවා. මම හොඳ ගුරුවරයෙක්. රසායන විද්‍යාව තමයි මගේ හොඳම විෂය සබ්ජෙක්ට් එක උනේ. ඔය මම ජීව විද්‍යාව, භෞතික විද්‍යාව පවා O level පන්ති වලට ඉගෙනුවා. ඉස්කෝලේ විතරක් නෙමෙයි. පෞද්ගලික ආයතන වල ඉගෙනුවා. හරි. මම මේ මොහොතේ කියනවා මගේ ඉගෙනගත්ත මගේ සහෘදයෙක් තමයි අද සෙලින්කෝ ආයතනයේ සභාපති අජිත් ගුණවර්ධන මැතිතුමා. මගේ තාම දයාබර මිත්‍රයෙක්. නමුත් ඔහු ප්‍රසිද්ධියේ ඒක කියන නිසා මම සනාගෙන් තමයි රසායන විද්‍යාව ඉගෙන ගත්තේ කියලා මට මේ ඉන්ටර්විව් එකේ ඒක කියන්න මැලිකමක් නැහැ. ඔහුගේ අවසරේ තියෙනවා. අපහසුතාවයක් නැහැ. ඔහු ඒක කියන්නේ මගේ අතීතය මතක් කරමින් සහ ඔහු කාපු කට්ට. ඔහුට එක සම්මානයක් අඩු වෙලා තිබිලා ඊළඟට O level මේ විභාගයෙන් ගොඩ වෙන්න මං ගාවට ඇවිල්ලා කියනවා මේක කියලා දෙන්න කියලා. රසායන විද්‍යාව. ඉතින් කොහොම හරි ඒකයි මං කිව්වේ ඔබට නොකියුව කතන්දර ගොඩක් අද එළියට එනවා කියලා. දැන් මට තියෙන ගැටලුව තමයි දැන් අපි හිතමුකෝ මම යනවා ලැබ් ටෙක්නීෂියන් එකට පෙරදින විශ්වවිද්‍යාලෙට යනවා එක වෙලාවක. ඒ ගියාම ඒ වෙලාව වෙනකොට එතෙන්ට යන්නේ අර බලාපොරොත්තු තියාගෙන. දැන් මම දන්නවනේ ඒකට මේ හම්බුණු තින් මට තියෙන වපසරිය මොකද්ද කියලා. දැන් මේ සංගණය පිළිබඳ තියෙන වපසරිය මොකද්ද? මොනා කරද මොකද්ද තියෙන්නේ? මොකද්ද තියෙන්නේ? මොනවද දන්නේ? දන්නේ මොනවද දන්නේ? ඉතින් මම හැම වෙලාවකම මම ගොඩ සමහර දේවල් දන්නේ නැති දේවල් දන්නේ නැහැ කියලා අදටත් මම කියන නිසා ඒකත් මගේ ජීවිතේ මගේ ඉදිරියට මගේ ගමනට විශාල ආශිර්වාදයක් වුණා. මම ඒක ඉගෙන ගත්තේ ලෙස්ටර් ජේම්ස් පීස් මැතිතුමාගෙන්. එතුමා තමයි තාම ප්‍රසිද්ධියේ. එතුමාට දෙවෙනි වතාවේ අර ඉන්දියාවෙන් ප්‍රදානය කරනවා අර විශේෂ සම්මානයක්. ඒ විශේෂ සම්මානය අරගෙන කියලා මම අවුරුදු 50ක් මේ වෘත්තියේ හිටියා. හැබැයි මම කල්පනා කරනවා මම දන්නේ කොච්චර ටිකද කියලා. කොච්චර ඉගෙන ගන්නවද මිනිස්සු ජීවිතේ? කොච්චර ටිකද කියලා. දැන් ඔතන දැන් අපිට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි ඔබතුමා රංගන ශාස්ත්‍රයට එන්නේ 978 ෆිල්ම් එකට අධ්‍යක්ෂකවරයා ඔබ තෝරගන්නවා. ඔබ තමයි ප්‍රධාන චරිතය කියලා. හැබැයි ඒ වෙනකොට ලංකාවේ සිනමාවේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ඉන්නවා.
ඊට අමතරව විජය කුමාරතුංග කියන මහා දැවැන්ත චරිතයන ඔබ සඳහන් කරන විදිහට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න එපා සල්ලි විජය අරගෙන ෆිල්ම් එකක් කරන්න කියන කාලේ ඒ කාලේ එතකොට ඔබ ඉන්න කාලෙම තමයි චෝබේ වික්‍රම කියන විශිෂ්ට රංගධරයා ලංකාවේ ඉන්නේ. ඔබ ඔය කියන කාලෙම තමයි රවීන්ද්‍ර රන්ජනයන් ඉන්නේ. එතකොට මේ දැවැන්ත නළුවන් ඉදිරියේ සනත් ගුණතිලක කියන කැරක්ටර් එක කොහොමද බිහි වෙන්නේ? ඔබට කොහොමද ඒ සඳහා ලැබෙන දායකත්වය? ඔබට මොකද හිතෙන්නේ ඒ බිහිවීම පිළිබඳව? ඔබට එක නමක් තව අතපත් වුණා. මගේ අදටත් පරමාදර්ශී නළුවා ටෝනි රණසිංහ. හැබැයි ඊට අමතරව තව ගත්තොත් සිරිල් වික්‍රමගේ ඇතුළු තව විශාල පරාසයක් ඉන්නවා මේ මම අපි කතා කරේ ගොඩාක් ඉන්නවා. ඔබ කතා කරේ සිනමාවේ අර ප්‍රධාන නළුවාගේ භූමිකාවට පනපවපු තිස්ස විජේසුරේන්ද්‍ර පවා රොයිඩ් සිල්වා පවා ඒ මොහොතේ ඉන්නවා. නළුවන්ගේ හිඟයක් නැහැ. නළුවන්ගේ කිසිම හිඟයක් නැහැ. නමුත් මේ විජය ධර්මශ්‍රීට සහ ඒ චිත්‍රපටයේ නිෂ්පාදක අදර ජීවත් වෙනවා කැනඩාවේ චමින්ද පෙරේරා. එතුමන්ලට අවශ්‍යතාවයක් තියෙනවා අලුත් නළුවෙක්ගේ අවශ්‍යතාවයක් ලබා ගන්න තරුණ නළුවෙක්ගේ. ඒකට ඔවුන් දක්වන්නා වූ උත්සාහයක් ප්‍රයත්නයක් තමයි මාගේ තෝරා ගැනීම. මේ මොහොතේ KW පෙරේරා මැතිතුමත්ගේ පුත්‍රරත්නය ජයන්ත දාස් පෙරේරා මගේ අදත් මිත්‍රයෙක් ප්‍රේම් ජයන්ත් කියන සුවිශේෂ ජේෂ්ඨතම අපේ 40 40 දශකයේ 50 දශකයේ 60 දශකයේ නළුවා ප්‍රේම් ජයන්ත්ගේ පුත්‍රයා ජගත් රොහාන් ඒ වෙලාවෙ ඉන්නවා. තාපැත්තකින් ජීවන් කුමාර් ඔය පිරිසත් තරුණයෝ ඉන්නවා. ඒක ඔබ අහපු ප්‍රශ්නට උත්තරයක් දෙනවා නම් එවැනි දේවල් තමයි මට ආවේ. ඒ කියන්නේ මට දැනුනේ ඒ නම් මට මතක් නොවුනට මම මොකෙන්ද? හරි මේ තෝරාගත්තට මම මොකද්ද කරන්නේ? අම්මා මට ඕනේ දැන් මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? හරි කැමරාවක් ඉස්සරහට ගිහිල්ලා නැහැ. ගිහිල්ලා නැහැ. මුකුත් නැහැ. ඔව් එහෙම හැබැයි දැන් මේ කටයුත්ත දැන් කොළඹ නිරත වෙ ඉන්න පුළුවන්. ඊට පස්සේ දෙමව්පියන්ගේ අකමැත්ත මත ඒ නෑදෑ ගෙදරක මම මේ නවතන් ගන්නවා. ඒක ඒ වකවානුව තුළ ඒ පරිසරය මේ ඔය වෝටර් කට් එහෙම තියෙනවා. දැන් වගේ එහෙම නැහැ. පහසුකම් නැහැ. මොරටුව ප්‍රදේශයේ. ඒ කියන්නේ උදේ 5ට වතුර දෙනවා 6ට කපනවා. හරි ආයෙ වතුර එන්නේ රෑ 9න් පස්සේ. හරි එතකොට උදේම නැගිටලා නාගෙන ෂූටින් ගිහිල්ලා එනකොට වතුර එකතු කරලා තිබ්බේ නැත්නම් අර ගාපු මේකප් පිටින් තමයි නිදා ගන්න වෙන්නේ. ඒක අපෝ උදේ පාන්දර හොදලා ගිහිල්ලා තව පාරක් මේකප් කරනවා. හරි ඒක මම මේ කියන්නේ මගේ ඊළඟ පරම්පරාවේ නළුවන්ට මේක දැන ගැනීම උදෙසා ඔයගොල්ලන්ට දැනගන්න ඕන නම් දැනගත්තේ නැත්නම් නෑ ඒ සිනමාව ගොඩ නැගිච්ච විදිය සිනමාව වලින් කැපකිරීම කරපු විදිය ඒ අද ඔබට තියෙන පහසුකම් එදා මෙතුමන්ලට තිබුණ නෑ. මෙතුමා විතරක් නෙවෙයි ওই කතාවේ ඇති විජය කුමාරතුංග මහත්මයාලා ඒ ඉතිහාසය ගොඩක් ඇති. ඒගොල්ලෝ තමයි අපිට පරමාදර්ශී චරිත උනේ. ඒගොල්ලත් මේ දුක මේ විදිහටම සිනමාව ඇතුළේ විඳින්න ඇති. ගාමිණී පොන්සේක මැතිතුමා කොච්චර ඇවිල්ලා රේඛාව චිත්‍රපටියට තමයි සම්බන්ධ වෙන්නේ කාර්මික ශිල්පියෙක් විදියට. කාර්මික තියෙන මේකට තියෙන ආදරේට. නමුත් පසු කාලීනව පරතුමල් කියන චිත්‍රපටිය ලෙස්ටර් ජේම්ස් ෆීරිස් මැතිතුමාට පැමිණියාම එතුමාට එන්නේ මේ චිත්‍රපටිය. එතුමා ඒ වෙලාවේ සිලෝන් තියටර් සමාගමත් සමග චිත්‍රපටි 3ක් එක අවුරුදු 3ක් තුල කරන්න බැඳිලා ඉන්නවා. හරි අක්කර 5 සහ නිදාණය සහ තව එක ගොළු හදවත. ওই චිත්‍රපටි 3ට එතුමා ඇග්‍රීමන්ට් සයින් කරලා තියෙනවා අවුරුදු 3කට. ඒක වෙන එකක් බාර ගන්න බෑ. ඔහු එතුමාට කියනවා නිර්දේශ කරන්න මේ සඳහා අධ්‍යක්ෂකවරයෙක්. ඔහු නිර්දේශ කරන ගාමිණී ෆොන්සේකා. හරි. ඒ අර රේඛාවෙන් ආව පරිචය රේඛාව තුල දැකපු අවබෝධය. මෙයා කොහොම කෙනෙක්ද? මෙයාගේ කැපැසිටි කොච්චරද? මේක තේරුම් ගන්න. අන්න ඒක. හරි. මොකද ඔහු එතුමාගේ සමකාලීනයෝ ඉන්නවා. මම කියන්නේ නැහැ. එතුමාගේ සමකාලීනයෝ ඉන්නවා. ඔය හොඳ චිත්‍රපටි කරපු සෝමසේකරන් මහත්තයා වගේ අය ඒ වකවානුව තුල අපේ ඔය ජීඩීඑල් පෙරේරා මැතිතුමා වගේ අය ඒ කාලේ පිහිවෙච්ච අය. එතකොට මේ සිරිසේන විමරවීර මැතිතුමා වගේ අය. ඒ නම් නෙවෙයි එතුමා කියන්නේ. එතුමා මේ තරුණයාගේ නම කියනවා. නම් මේ තරුණයාගේ නම කියන්නේ ඇයි? මේ තරුණයාගේ කැපවීම එතුමා දකිනවා.
ගම්පෙරළිය තුළ සංදේශය තුළ සංදේශය ගම්පෙරළිය ඒවා තුළ දකිනවා. හරි. හරි අපි දැන් කතාව දිගටම කරගෙන ආවා. ඒ කියන්නේ ඉතිහාසය පිළිබඳව කතා කරනවා. මෙතුමා කොහොමද අධ්‍යයන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළෙන් පටන් ගත්ත ජීවිතය සහ එතුමාගේ පළවෙනි ආදර කතාව නම නොකියුවට කොහෙන්ද පටන් ගත්තේ කියලා එතෙන්ටත් ආවා. අපි මෙතුමා රංගනයෙන් දායකත්වය ලබා දුන්න චිත්‍රපටයක ගීතයක් ඔබ හමුවට ගේන්නයි සූදානම් වෙන්නේ. ඒ ගීතෙන් අනතුරු අපි නැවතත් කතා කරන්න සූදානම් වෙන්න ඉන්නවා. හොඳයි අපි සනත් ගුණතිලක කියන මේ විශිෂ්ට රංගන ශිල්පයා. දැන් අපි කියනවා ඉන්දියාවට ඉන්නවා අපිට අමිතාබ් බච්චන්. ලංකාවේ සිනමාව ඇතුලේ අපි ආදරය කරන අපේ බච්චන් තමයි මේ ඉන්නේ. අපි ආදරය කරන අපේ චරිතය. එතකොට එයා වටා තියෙන මතකය කැමරා කාචයක් ළඟ පටිගත වීමක් විදිහට අද දවසේදී අප ඔබට ගේනවා. හැබැයි මේ ලංකාවේ ඉඳලා නෙවෙයි දෝහා කටාර් රාජ්‍යයේ ඉඳලා තමයි එතුමාව මේ ආකාරයෙන් අපි සම්බන්ධ කරගෙන ඉන්නේ. දැන් ඔබතුමා 978 මේ දායකත්වය ලබා දෙන සිනමා කෘතියෙන් පස්සේ 980 මම හිතන්නේ එළියට එන්නේ ෆිල්ම් එකනේ. ඔව් මම 78 දායකත්වයේ දෙන්නේ සිටු කුමරියෝ කියන චිත්‍රපටයට. ඒ සිටු කුමරියෝ කියන චිත්‍රපටයට මම දායකත්වයේ දුන්නට පස්සේ මා පිළිබඳව කියන්නේ විජය ධර්මශ්‍රීගේ තෝරා ගැනීමම එක්තරා විදියක සිනමාවේ ඒක අභියෝගයක්. ඔව් එක පැත්තක අභියෝගයක්. අච්චර නළුව ඉදින් ඔබ සඳහන් කළා අපේ විරාමයට ඉස්සර සඳහන් කරා මහා දැවැන්ත නළුව ගොඩාක් ඉන්න තැනක තමයි සනත් ගුණතිලක කියන චරිතය එන්නේ සිනමාවට කියලා. එතකොට මේක අධ්‍යක්ෂකවරයා නිකන් දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ප්‍රොඩක්ෂන් එකක් ලොකු මුදලක් වැය කරලා ඒ කාලේ ඉදිරිය කරන වැඩකට සනත් ගුණතිලක කියන තරුණයා එකතු කරගන්නවා. හැබැයි අභියෝගයක්. මොකද වුණේ මේ අභියෝගය? දැන් මේ මම මෙහෙම කියන්නම්. ඔව්. දැන් මේ විජය ධර්මශ්‍රී මේක තෝරගන්නකොට දැන් විවෘත ආර්ථිකය ලංකාවට ඇවිල්ලා ඒ කියන්නේ දැන් අපි මෙහෙම කතා කරමු සමහරව හංගලා තිබ්බ කළු සල්ලි මේ වෙලාවේ පාවිච්චි කරනවා චිත්‍රපට සුදු කරන්න. එතකොට ඒ වකවානුව තුල කියන්නේ 78 79 වගේ වකවානුව තුල අති විශාල චිත්‍රපට රාශියක් නිබඳ වෙනවා. ඒවා හුඟක් ඒවා කළු සුදු චිත්‍රපටි. හරි. දැන් මේවයේ උසස්ම කියන්නේ සෑහෙන මුදලක් වියදම් කරලා කරන චිත්‍රපටිවල ගාමිණී ෆොන්සේක මැතිතුමා, ටෝනි රණසිංහ මැතිතුමා නම් වලින් කියන්න පුළුවන්. ඔවුන්ගේ දායකත්වය, විජය කුමාරතුංග මහත්තයාගේ දායකත්වය, රවීන්ද්‍රගේ දායකත්වය යනවා. ඒ චිත්‍රපටි නම් කියන්නේ ඉතින් අපි අපේ වෙලාව අපි ඉතුරු කරගමුකෝ. එතකොට දැන් මේ මම ජීවන් ජයන්ත දාස් ඒ වගේ මේ ඊළඟ පරපුර යොදවන්න තමයි උත්සාහ කරන්නේ අර මේ මුදල් යොදවලා පොඩි රිස්ක් එකක් ගන්න හදන ආයෝජකයෝ. ඒ කියන්නේ වාණිජමය සහ ඒකේ පොඩි කලාත්මකතාවක් තියෙනවා. විජය කුමාරතුංග මහත්මයා හන්තානේ කතාවේ චිත්‍රපටියේ රඟපාලා එතුමාගේ ඒ හන්තානේ කතාව චිත්‍රපටිය දොරට වඩින්න ඉස්සෙල්ලා ඒ අවුරුදු කිහිපය තුළ එතුමා ජීවසුම් 18ක් අස්සම් කරලා තිබ්බා. විජය කුමාරතුංග. හරි. මම බොහොම නිහතමානීව කියන දැන් මේ සත්‍යය. සනත් ගුණතිලක සිටු කුමරියෝ අස්සම් කරලා 78 80 ඉස්සලම එන චිත්‍රපටි ගගාද්දර. ඒ කාලය තුල චිත්‍රපටි 21ක් අස්සම් කළා. දැන් ওই ගිවිසුම කියන දේ පිළිබඳව පොඩි අවබෝධයක් ලබා ගන්නත් ඕනේ. දැන් අපි කියනවනේ ගිවිසුමකට එළඹෙනවා කියලා. විවිධ ගිවිසුම් තියෙනවානේ. සිනමාවේ මේ එළඹෙන ගිවිසුම කියලා කියන්නේ මොකද්ද? මේක කඩවුණොත් මොකද්ද වෙන්නේ? ඒකේ මෙහෙමයි වක් පොඩි දෙයක් අපි කියමු. ඔව් මෙහෙම ඒකේ ගිවිසුමේ තියෙන්නේ ඔබ මේ චිත්‍රපටියේ හබල් චරිතයට තෝරාගත්තා. ඒ සඳහා ඔබට මෙන්න මේ ගෙවීම කරනවා. ඒ සඳහා ඔබගේ දින මේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. රඟපෑමට දෙබස් කැවීම වලට මෙහෙම. ඊට පස්සේ ඔබගේ සේවාව ලබා දෙන්න. ඒක කඩ කරන්න එපා. කඩ සමහර ඒවා යනවා. කඩ කරොත් මෙන්න මේ මෙඩිය ආකාරයේ ඔබ නිෂ්පාදකයා වෙත මේ විදියට වන්දියක් ගෙවිය යුතුයි. ඒ වගේම නිෂ්පාදකයා ඔබට අවශ්‍ය කරන මුදල ලබා නොදුන්නොත් ඒකෙන් අපිට නීති මාර්ගයට යන්න පුළුවන්. ඒ නිසා ඒක ඒ ගිවිසුම ඇත්තටම සංජය මේ පොඩි ප්‍රකාර ගිවිසුමක් වුණාට ඒ හරහා විවිධ අපිට බලපෑම් දෙපැත්තටම කරන්න පුළුවන්කම තිබුණා. ඒක හොඳයි. හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් එහෙම ගිවිසුමක් අත්සන් කරා කියන්නේ ඊට පස්සේ බඳවා ගත්තා. දැන් කියන්නේ ඔබව ගිවිසුමකට අරගෙන චිත්‍රපටියේ ඊළඟට ඔබට නොදන්නවා මාව ගන්න බෑ. හරි ඔබට ටක් ගාලා හලලා දාලා ඒක මාව ගන්න බෑ. අද වෙනකොටත් ඒක තියෙනවා. අද වෙනකොටත් ඒක තියෙනවා. අද වෙනතුරු ඒක තියෙනවා. නමුත් දැන් අද ගිවිසුම් වල තියෙනවා මට මතක් කරපු නිසා කියන්නේ මම මේ වර්තමානයේට ඇවිල්ලා යන්නේ. දැන් මේ අපේ චිත්‍රපටියේට ඔබේ මෙන්න මේකයි ඔබේ චරිතය.
මෙන්න ඔබේ ගෙවීම මෙන්න මේ ආකාරයට අපි ගෙවන්නේ අපිට මෙහෙම කරන්න ඒ අතරතුර මේ චිත්‍රපටිය තිරගත වීමේදී ඔබගේ සහාය අවශ්‍යයි. ඒ සහාය ලබා දෙන්න ඔබ වැදී සිටිනවා කියන එක. අන්න ඒ වගන්තියක් එකතු වෙලා තියෙනවා මේ සිනමාවේ තිබෙන්නා වූ ප්‍රවර්ධනය නෙවෙයි. පසුබෑම බලක්වා ගන්න නිෂ්පාදකවරු එකතු කරලා තියෙනවා. පොඩි ඒකේ පොඩි ඕනකමකුත් තියෙනවා. ඕනකමකුත් තියෙනවා. මේක ඉන්දියාවට සාපේක්ෂව වෙන්නේ. දැන් මේ ලයිකා සමාගමත් එක්ක මම රාණි චිත්‍රපටිය සඳහා ඒ විදිහට තමයි අස්සම් කරේ. ඒ නිසා තමයි මම අද ඔබ සමග ඉන්නේ. හරි නමුත් ඊට වඩා මට තේරෙනවා ඒක ලොකු දෙයක් වෙනවා. මට ඊට වඩා මගේ හෘද සාක්ෂිය කියනවා මේ චිත්‍රපටයකට ආයෝජනය කරෝතින් ඒ සඳහා ඒකට අපි යම් සහයෝගයක් දීලා අපිව දාලා රිස්ක් එකක් කරන් චිත්‍රපටිය කරා නම් ඒ සඳහා නැවත වතාවක් මනුස්සකම හරහා යම් ආකාරයක සේවාවක් කිරීම පව් නෑ කියලා. හරි දැන් අද මම ඇවිල්ලා තියෙන ගමන මොකද්ද කියන එක ඔබ කතා කරන්නේ ඒක නැවත කියන්න ඕනේ නෑනේ. ඇයි අද අපි දෙන්න හමුුනේ මොන ගමනට ඇවිල්ලාද කියලා. එතකොට ඒ ඔබ ගිවිසුම ගැන අහපු නිසා දැන් මම කියන්නේ මේකයි. දැන් ගංගාධර චිත්‍රපටිය තමයි තිරගත වෙන්නේ වුණාට. ඒ ගංගාධර චිත්‍රපටිය වර්ණ චිත්‍රපටියක්. 80 ගංගාධර චිත්‍රපටිය සමග මම නිහතමානීව කියනවා සුවිශේෂ ප්‍රචාරයක් සහ ජනප්‍රියතාවයක් සහ විශාල සිනමාව තුළ උඩු යටිකුරු වීමක් වෙනවා. කියන්නේ අති දක්ෂ නළුවෙක් බිහි වෙලා කියලා නෙවෙයි. මේ ගොඩක් මුතු පොරක් ඇවිල්ලා ඉන්නවා යම් කොල්ලෙක් ඇවිල්ලා ඉන්නවා මොකක් හරි මු ඉස්සරහට එයි වගේ. කියලා එහෙම පොඩි එකක් ඈ සිනමාවට අලුත් මූණක් තියෙනවා මේ මූණ ඉස්සරහට ගෙනියන්න පුළුවන් වේ වගේ. හරි. ගංගාධර අතිශයින් සාර්ථක වෙනවා. මං හින්දා නෙවෙයි විජය කුමාරතුංග මහත්මයා ප්‍රධාන චරිතය ටෝනි රණසිංහගේ අතිදක්ෂ රංගපෑම වසන්ති චතුරාණිගේ අතිදක්ෂ ජනප්‍රියතාවය. හරි. ගංගාධර ගීතය සුමිත්‍රා පීරිස් මැතිණියගේ අධ්‍යක්ෂණය ලෙස්ටර් ජේම්ස් සහ සුමිත්‍රා පීරිස් කියන ඒ දැවන්ත පෞරුෂයන් දෙක වටා ඉන්න එකමුතුවේ වටිනාකම ඒකේ වටිනාකම සහ ඒ හරහා වැඩ කරන කැමරා ශිල්පියා සංස්කරණ ශිල්පියා කලා අධ්‍යක්ෂකවරයා ඒ අනික් ඒ සංගීතඥයා වේශ නිරූපණ ශිල්පියා මම මේ නම් කියන්නේ නැහැ දැවන්තයෝ අති දැවන්ත පිරිසකින් තමයි ගංගාධර චිත්‍රපටයේ නිපද වෙන්නේ ඒ නිපද වෙන ගංගාධර චිත්‍රපටයේ මම එනවා ඊළඟට මම සත්වෙනි දවසේ කියන චිත්‍රපටයෙන් එනවා මම අතිශය ජනප්‍රියතාවයට යනවා හරි ඊට පස්සේ සිටු කුමරු චිත්‍රපටිය එනවා. ඒකත් සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වෙන චිත්‍රපටයක් කරනවා ඒ කළු සුදු. දැන් සංජය මම කිව්වනේ දැන් චිත්‍රපටි 21ක අස්සම් කරා ගිවිසුම අස්සම් කළා. ඒ චිත්‍රපටි රිලීස් වෙන්න පටන් ගන්නවා. black and white. ඒ චිත්‍රපටි 12ක් විතර අතිශයින් අසාර්ථක වෙනවා. අර 21කින් 12ක් අසාර්ථකයි. තනිකර අසාර්ථක නම් කියන එක හොඳ නෑ. මම රංගපාපු චිත්‍රපටි ප්‍රධාන චරිත. ඒවා ඒ වෙනකොට අර ගංගාධර සත්වෙනි දවසවල තියෙන වර්ණත්වයත් එක්කම තව වර්ණ චිත්‍රපටි එනවා. පරිත්‍යාගය මට එහෙම නම් වෙන සංකපාලි මට ඒ වකවානුව තුල ආපු අනිකුත් චිත්‍රපටි එහෙම මතක් වෙන්නේ මම නැති විජය කුමාරතුංගගේ චිත්‍රපටි. හරි. ඒ ගාමිණී පොන්සේක මහත්මයාගේ චිත්‍රපටි, ජෝ අබේවික්‍රම මහත්තයාගේ චිත්‍රපටි, ටෝනි රණසිංහ ඒව අතිශයින්ම ජනප්‍රියතාවයේ ඉහළටම යනවා. ඒවා තාම ගුණාත්මක කලාත්මක චිත්‍රපටි වෙනවා වගේම ඒව තුර තිබෙන නිෂ්පාදකයා විශාල ලාභයක් ලබන චිත්‍රපටි බවට පත් වෙනවා. හරි. ඒ බහුතරය තුල මේ චිත්‍රපටි මොකෙක්වත් බලන්නේ අතිශය අසාර්ථක වෙනවා. නමුත් ඒකට යොදපු මුදල ඊටාම සුළු මුදලක් නිසා මම කියන්නේ කළු සුදු කියලා. යාන්තම් ගොඩ එනවා නිෂ්පාදකයා. මම කල්පනා කරලා බලනවා අන්න ඒ ලෙවල් රිසර්ච් වලින් වෙලා දැන් මේ ඇනගත්තේ මෙන්න දෙවෙනි ඇන ගැනීම කියලා. හරි අසාර්ථක වේ. මේ අසාර්ථක වීම. හැබැයි මට දක්ෂ අධ්‍යක්ෂකවරු රාශියක් ඒ වෙලාවෙත් හම්බ වෙනවා. ඒ අයගේ අවවාද අනුශාසන දැඩි ලෙස මට ලැබෙනවා. සුමිත්‍රා පීරිස් මැතිණිය, ඩී.බී. නිහාල්සිංහ, එච්.ඩී. ප්‍රේමරත්න, අනිත් පැත්තෙන් යසපාල නායක්කාර. ඒ වගේ මම මේ මුල් කාලය තුල කියන්නේ. දැන් ඇත්තටම මේ මොහොතේ මම ආපහු එක මොහොතක නැවතිලා හැරිලා බලනවා මොකට මොකද වෙන්නේ යන්නේ. දැන් මේ 78 80 හරි මේ 81 82 දී මට හිතෙන්නේ මොකද්ද වෙන්නේ යන්නේ ඈ දැන් වෙන රස්සාවක් හොයාගන්න දෙමින්නේ හැමදාම ගංගාධරේ එන එකක් නෑ හැමදාම මේ සත්වෙනි දවසේ එන්නේ නෑ මේව කාටවත් මම කියලා නෑ මං හිතන්නේ හරි පළවෙනි වතාවට මම ඉඳගෙන කල්පනා කරනවා මේක දෛවයේද මෙතනින් එහා මේ ගමන නැද්ද
හරි. අන්න මම නැවත වතාවක් මේක තුල හිතනවා මොකක්ද උනේ? අර චිත්‍රපටි කරපු පහසුව අදත් එවැනි චිත්‍රපටි කරනවා. ඒක පැත්තක තියමුක අපි. ඒ චිත්‍රපටි නිකන් හිතනවා මේ ප්‍රේක්ෂකයෝ මේවා බලයි කියලා. අපේ සමහර නිෂ්පාදකවරුන්ට අධ්‍යක්ෂකවරුන්ට අමතක වෙනවා මේ පිටරටින් දැන් චිත්‍රපටි එන්න පුළුවන්. ලෝකේ විවෘත වෙලා තියෙන්නේ. ඒ වගේම අලුත් තාක්ෂණය එන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රේක්ෂකීන්ට රූපවාහිනිය එනවා. හරි. ඒ වගේ විවිධාකාර sannivedana මේ වගේ මේවා තිබුණේ නැහැ. ස්මාර්ට්ෆෝන් තිබුණේ නැහැ. නමුත් මිනිසුන්ගේ අවධානය යොමු වෙන විවිධාකාර මාර්ග තියෙනවා. මේක මේ අපි හදලා දුන්න පළියට චිත්‍රපටි බලන්නේ මිනිස්සු. හරි. අන්න එතෙන්දී මම නැවත කල්පනා කරනවා මොකද්ද වෙන්නේ කියලා. එන්න ඒ වකවානුව තුළ මට චිත්‍රපටි දෙකක් එනවා. විවිධ තල දෙකක. එකක් දෙවෙනි ගමන. අනිත් එක නැවත හමු. නැවත හමු කියන්නේ අතිශය ජනප්‍රිය. අදටත් අතිශය ජනප්‍රිය වාණිජ චිත්‍රපටියක් සහ ලංකාවේ ප්‍රථම වරාට මේ ප්‍රධාන නළුවන් දෙදෙනෙක් දාලා කරන චිත්‍රපටය. ඒක එන්නේ ඉන්දියන් ට්‍රෙන්ඩ් එකකින්. ඒ වෙනකොට ඉන්දියාවෙත් ඔය ෂෝලේ වගේ චිත්‍රපටි කරගෙන ප්‍රධාන චරිතයේ එක නළුවගෙන් නෙවෙයි. කියන්නේ දිලීප් කුමාර්ගෙන් පස්සේ රාජේෂ් කන්න වගේ ආවා. ඊට පස්සේ අමිතාබ් බච්චන් ආවා. ඒ වගේම එතකොට දැන් මේ අමිතාබ් බච්චන් ධර්මේන්ද්‍ර ඒ වගේ යුගලයන් දාලා චිත්‍රපටි කරනවා. අන්නේ යුගලයන් දාලා කරන චිත්‍රපටි වල පළවෙනි එක තමයි නැවත හමු. විජය මම. හරි. ඒකෙත් අරගේ ඔරිජිනල් චිත්‍රපටයේ තියෙන්නේ අමිතාබ් බච්චන් රිෂි කපූර්. හරි. එතකොට ඒක වෙනම යනවා දෙයක්. ඒක ලේසි නෑ. ඒක යසපාර්ත නායකකාරගෙත් වෙනමාකාර අත්දැකීමක්. ਉਹ උත්සාහ කරනවා ඒ අත්දැකීම කරගෙන යන්න. එතකොට දෙවෙනි ගමන ඊට වඩා වෙනස් විදිහට ලියවෙච්ච එච්.ඩී. ප්‍රේමරත්න පරිත්‍යාගය වගේ කරලා සිකුරුලියා වගේ චිත්‍රපටයක් කරලා කිසිසේත් ඒ කියන්නේ ප්‍රධාන චරිතය යොදාගන්න තැනත් ඔබට මතකයි. ඔහු මම අවමන් කරනවා නෙවෙයි. කියන්නේ අඟුටු මිට්ටෙක්ගේ චරිතයක් තියෙන කෙනෙක්නේ. ස්වරූපයෙන් එහෙමනේ සිකුරුලියා චිත්‍රපටයේ එන්නේ. හරි. එවැනි චිත්‍රපටි කරලා ඒවයින් වෙනම තැනකට ගිය එච්.ඩී. ප්‍රේමරත්න දෙවෙනි ගමන වගේ යුවතියකගේ කන්‍යාභාවය පිළිබඳව චිත්‍රපටයක් කරනවා. මෙන්න මේ චිත්‍රපටි දෙකට මගේ දායකත්වය මම දැඩි ලෙස දෙනවා. ඒ හරහා මම සිනමාව බොහෝ ඉගෙන ගන්න උත්සාහ කරනවා. ඊට ඉස්සෙල්ලත් මම නට හිටියේ නෑ. මම යම් ආකාරයක අධ්‍යයනය කරා. දෙවෙනි ගමනත් එක්ක 1980 මට යන්න පුළුවන් වෙනවා. 82 යන්න පුළුවන් වෙනවා කයිරෝ චිත්‍රපටි වලට. මම ලෝකයේ දකිනවා. ඕමා ෂෙරීෆ් වගේ ලෝකයේ හිටිය දැවැන්තම නළුවෙක් මට හම්බ වෙනවා. ਉਹ සමග මේ වගේ ඔබත් සමග සාකච්ඡා කරන්න හම්බෙන්නේ නැහැ. නමුත් මම දකිනවා ඒ පෞරුෂත්වය. මම එහෙම ලොකු පෞරුෂත්වයක් ලංකාවේ දැක්කේ ගාමිණී ෆොන්සේකාගේ. ඒක කඩාගෙන යන පෞරුෂත්වයක් දකිනවා ඕමා ෂෙරීෆ්ගේ. ලංකාවේ ඕමා ෂෙරීෆ් සමග පින්තූරයක් තියෙන්නේ මමයි එච්.ඩී. ප්‍රේමරත්න මහත්තයාටයි විතරයි. එහෙම පින්තූරයක් නෑ ගන්න බෑ කෙනෙකුට. ඒ කියන්නේ එදත් චාරූප ශිල්පීන් ගන්න නෑ පින්තූර. මම කයිරෝ නුවර ඉන්න අපේ ශ්‍රී ලංකා එම්බසි එකේ පළවෙනි සෙක්‍රටරිව ඇදගෙන ගිහලා තමයි පින්තූරය ගන්නේ. ඔය මේවා තිබුණේ නැහැ ස්මාර්ට්ෆෝන්ස් තිබුණේ නැහැ. අන්න මගේ ගමන වෙනස් වෙනවා. එතනින් පස්සේ තමයි මම මේ චිත්‍රපටි කර්මාන්තයේ සිනමාවේ රංගනය පිළිබඳව දැඩි දායකත්වයක් සහ වෘත්තීයමය මට්ටමට එන්නේ. ඒ කියන්නේ ඉගෙන ගැනීම සහ මේ වෘත්තීයමය මට්ටමේ මේක රැඳෙන්න ඕන කියන තැනට එන්නේ ඒ කාලෙන් පස්සේ. හරි දැන් අපි අපේ සාකච්ඡා මම හිතන්නේ මේ පැයකට ආසන්න කාලයක් ඇවිල්ලා තියෙනවා. කාරණා දෙකක් සම්බන්ධයෙන් විතරයි කතා කරේ. තවත් විරාමයක් අපි අරගන්න. තවත් ගීතයක් අහනවා. ඊට පස්සේ අපි මුණ ගැහෙනවා. විරාමෙන් පස්සේ අපි ආයෙත් මුණ ගැහෙනවා අපේ සාකච්ඡාවල. දීර්ඝ වේවි සාකච්ඡාව. හැබැයි ඒ සාකච්ඡාව ඇතුලේ මේ ටිකක් වැඩිපුර සනත් ගුණතිලක මහත්මයාත් එක්ක අපි කතා කරනවා. විවිධ අය කතා බහ කරලා ඇති මීට පෙර ආතු ඔබතුමාගේ හිසකේ කෙස් ගානටම කතා කරලා ඇති සෝෂල් මීඩියා කරන කට්ටිය එක දේවල්. හැබැයි කෙටි වෙන්නේ නැහැ. මම ඔබේ කතාව මැදට පැනලා ඔබව කෙටි කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද මේ හැම වචනයක්ම අපිට මතක සටහනක් වේවි නොදුරු අනාගතයේදී. ඒ නිසා මම ඉස්සරහට මේ කතාව අරගෙන යනකොට ඔබ ලබාගත් සම්මාන පිළිබඳව ඔබේ තියෙන මතකය මොන වගේද? ඒක කැමතියි දැනගන්න සහ සම්මානයක් නළුවෙකුට හෝ නිලියෙකුට ලැබීම එදවස
කොයිතරම් සතුටක්ද පරිපූර්ණත්වයක්ද කියලා හිතනවද ඔබට? මොකක්ද මේ දැනෙන දේ හැඟීම මොන වගේද සනත් ගුණතිලක මහත්මයා? කෙනෙකුට සම්මානයක් ලැබෙනවා නම් ඒක හරි වටිනවා. ඒක යම්කිසි පිළිගැනීමක්, යම්කිසි අගය කිරීමක්, යම්කිසි ඔහුගේ කුසලතාවයක් පිළිබඳව නගා සිටීමක්, තව ඔහුට දෙන විශාල ධෛර්යයක්. නමුත් සම්මාන පිළිබඳව දකිද්දී ඒක ලෝකයේ ඕනම දැනමක වෙන්නත් පුළුවන්. ඒ තෝරා ගැනීම පිළිබඳව විවිධ මතමතාන්තර තියෙනවා. ඒක මත සමහර අවස්ථාවන් වලදී අපි සැලෙන අවස්ථාවල් සිද්ධ වෙනවා. හිතාමතා දැන් මගේ සිසිල ගිනිගනී කියන චිත්‍රපටයට සරසවි සම්මාන උළෙල ඒ බකවානෝ තුල උඩම්මගේ සැලකිල්ල කරේ ඒක අය මහංගගෙන වහන්න උන්නේ මට. හරි ඒක කියන්න මම බය වෙන්නෙත් නැහැ. දැන් ඕක ඔය දැන් සම්මාන දැන් දෙන්න යම්කිසි පිරිසක් මේ සම්මාන දෙන්න ඒ කියන්නේ තේරීම් කමිටුවක් ඉන්නවනේ. මේ සම්මානය මෙයාට දෙන්න සුදුසුයි කියලා තෝරන පිරිසක් ඉන්නවා. මේ චිත්‍රපටි නරඹන පිරිසක් ඉන්නවා. මේ පිරිස හරහා මේගොල්ලෝ මොන වගේ පිරිසක් වෙන්න ඕනේද ඔබට දැනෙන විදිහ? දැන් ඔබ හරිම කනගාටුවෙන් කතා කරනවා මගේ මේ චිත්‍රපටය සිසිල ගිනිගනී චිත්‍රපටිය නෑ ඒක මෙහෙමයි. මේ යම් කිසි ආකාරයක සම්මාන උළෙලක් සඳහා අපි සිනමාව සම්බන්ධයෙන් ගමුකෝ. සඳහා ඒ සම්මාන විනිශ්චය මණ්ඩලයට යොදා ගන්නවා නම් ඒ සම්මාන උළෙලේ ප්‍රමිතිය රැකෙන්නේ ඒ සඳහා තෝරා ගන්න පිරිසකින්. එතකොට ඒ විනිශ්චය මණ්ඩලයට තෝරා ගන්න පිරිස ඒ සිනමාව සම්බන්ධයෙන් නම් යම් කිසි ආකාරයක ඇසූ පිරූ තැන් තියෙන අත්දැකීම් තිබෙන කෙනෙකුට ඔහුට මේ සුදුසුකම තියෙනව නේද? ඔහු මේ වගේ කෙනෙක් නේද? ඔහු මෙන්න මේ පශ්චාත්පාදය කරලා තියෙනවා නේද? එහෙම නැත්නම් ඔහු මේ චිත්‍රපටි ගණනාවකට දායක වෙලා තියෙනවා නේද? ඔහුගේ පසුබිම මේක නේද කියලා කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම විනිශ්චය මණ්ඩල ඇති. හරි. එතකොට හැබැයි මේ විනිශ්චය මණ්ඩලයක් දෙන තීරණය වෙනස් වෙන්න පුළුවන්. ඔබ කැමති චිත්‍රපටයේ මම කැමති චිත්‍රපටයේ එකද? නෑනේ සයියේ. ඒ නිසා ඊතර නෙමෙයි මම කතා කරන්නේ. මම කතා කරන්නේ ඊතර නෙමෙයි. අපි කියන්නේ දැන් ඕනම උළෙලක ක්‍රීඩාවක හෝ වේවා විනිශ්චය මණ්ඩලයේ තෝරාගන්නකොට ඒකට නුසුදුසු විනිශ්චයවරුන් හිටියොත් ඒක අපි කලින්ම ඒක අපි ප්‍රතික්ෂේප කරනවානේ. අනේ ඔක තෝරන මිනිහා දන්නේ නැහැ ඔය මොකද්ද ඔය මගුල වෙන්නේ කියලා. එහෙම අදත් තියෙනවා. අදත් තියෙනවා. එහෙම සිනමා වල තියෙනවා. එහෙම සිනමා වල නෙමෙයි තවත් උළෙලවල තියෙනවා. හරි. මේ අපි විවෘතව කියන්නේ. ඔව් අපි විවෘතව කියන්නේ වර නෙතට කඳුලක් උළෙලවල්. හරිද? නමුත් මම කියන්නේ උළෙල එහෙම තිබුණාට සංවිධායක මණ්ඩලය ඒකට ඇඟිලි ගහනවා. එහෙම තමයි මගේ සිසිල ගිනිගනී එකට තිබුණේ. ඒක දේශපාලන බලපෑමක් උඩ කොන්ද පණ නැති මේ කතරු මණ්ඩලයක් හරි එහෙම හිටපු තැනක් විතර තිබුණේ. ඒක මම එක උදාහරණයක් කිව්වේ ඕක මට විතරක් නෙමෙයි මේ සිනමාවේ ඉන්න අති දැවැන්තයන්ට වෙලා තියෙනවා. ගාමිණී ෆොන්සේකා මෙතුමාට පව වෙලා තියෙනවා. එතුමා සමහර සම්මාන රිටර්න් කරලා තියෙනවා. ටෝනි රණසිංහ මහත්තයා සම්මාන අරගෙන ගිහිල්ලා සම්මානේ ගෙදර දොරට තියලා මේ හුලකට දොර වැටෙනවට. හරිද? ඒක ඇත්ත කතාවද මම කියන්නේ. හරි. ඒ නමුත් මම අවමන් කරන්නේ නැහැ. කෙනෙක්ව පිළියුත්තම පිළිීම හරිම වැදගත් ඒක. ඒ නිසා සම්මාන පිළිබඳව මට තියෙන දැන් අපි දකිනවා ලෝකෙත් ඔබ මේ අපේ විතරක් නෙවෙයි. අපේ නෙමෙයි. ලෝකේ හැමදාම ඔය චන්ද්‍රනාත් මහත්තයාගෙන් යවුවොත් ඔස්කා සම්මාන ගැන කියයි බොහොම පැහැදිලි කරලා. නමුත් අර ඒ අපිට යම්කිසි ආකාරයක පිළිගැනීමට පුළුවන් විනිශ්චය මණ්ඩලයක් සිටීම හරි වැදගත්. නමුත් ඒක ඇතුළත දැන් හොඳම උදාහරණය මේකයි මම මගේ අත්දැකීම් කියන්නම්කෝ. දැන් ඇන්ටන් වික්‍රමසිංහ මහත්මයා තමයි දෙන්නම දිවංගතයි. නමුත් ඇත්ත කතන්දරේ ජාතික චිත්‍රපටි සංස්ථාවේ සභාපති වෙලා හිටියේ. එතකොට ඒ කාලේ තමයි තිබුණේ මේ චිත්‍රපටි සංස්ථාවෙන් කරපු මේ ජනාධිපති සම්මාන උළෙල. 1987 වෙනකන් ඒක පවත්වාගෙන ආවා. කියන 86 චිත්‍රපටි වලට දුන්නා. හරි. එයයි තිස්සබේසේකර මහත්තයා අතර විශාල ගැටුමක් තියෙනවා. තිස්සබේසේකර මහත්තයාගේ විරාගය 1987 ආපුවාම 1988 ජනාධිපති සම්මාන උළෙල නැහැ. පැවැත්වෙන්නේ නැහැ. මොන විනිශ්චය මණ්ඩලයේ දැම්මත් විරාගයට හම්බ වෙනවා. ඒ නිසා තමයි අර ෆිල්ම් එක. අර ෆිල්ම් එකේ හේතුව. ඒකයි මේ හේතුව. අර පෞද්ගලික ග්‍රජ්‍යකට කෝන්තරේ ඒ දෙදලා අතර තිබුණ තිස්සබේසේකර මහත්තයත් එක්ක තිබුණ පෞද්ගලික කෝන්තරේ සිනමාව පිළිබඳව ඇසූ පිරූ තැන් තියෙන අය දන්න අය මට පුළුවන් නම් චැලෙන්ජ් කරන්න කියලා මේකට. ඔබ අහලා ඇති ස්වර්ණ සංඝ සම්මාන වල. ස්වර්ණ සංඝ සම්මාන වල 1988 පටන් ගන්නේ සුනිල් ෆොන්සේකා ඇතුළු පිරිසකට අවශ්‍ය වුණා
විරාගයේ වගේ කෘතියකට සහ තිස්ස අබේෂකරට කරපු හ්ම්. අසාධාරණය වෙනුවෙන් අපි චිත්‍රපටි උලලා පවත්වනවා කියලා ඔවුන් චිත්‍රපටි උලලා පවත්වලා ඒකට සුදුසු විනිශ්චය මණ්ඩලයක් දාලා විරාගයට සම්මාන දුන්නා. ඔන්න ඉතින් ඔය උදාහරණ ඇතිනේ. ඇති හෙට අනිද්දා වෙනකොට මේක රාණියකටත් වෙයි. ප්‍රශ්නයක් නැහැ. ඔව්, ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඔව්. ගැටලුවක් නැහැ. වැටලුවක් නැහැ. හරි ඔව්. මම කතා මට ඒක පිළිබඳ මම දරන මතයයි තව කෙනෙක් දරන මතයයි වෙනස් වෙන්න පුළුවන්. හ්ම්. ඒ නිසා අපිට සම්මාන උලලවල් කියන දේවල් වැදගත්. වැදගත්. තාම වැදගත්. තාම වැදගත්. නමුත් ඒ ඒවත් හැම තුල මෙන්න මේ සමා- වගේ දේවල් ඔබ අහන්න අහුවේ මේ කතන්දරේනේ. ඔව්. අනේ මේවා මෙහෙමයි කියලා. දැන් අපිට හම්බ වෙනකොට සම්මාන හොඳයි. අපිට හම්බ නොවෙනකොට සම්මාන හොඳ නැහැ කියන්නේ මම නෑ. මම සම්මාන උල්වල වලට යැවීම බොහොම අඩුයි. හ්ම්. ඒ කියන්නේ මට අද සම්මාන ප්‍රදානය කරනවද සම්මාන බෙදා දෙනවද කියන ගැටලුවක් එනවා. හ්ම්. හරි. මම කියන්නේ මේක හැම අවස්ථාවකම වෙනවා කියලා. හ්ම්. ඒ සඳහා යම් ආකාරයකට ඒවා අවස්ථාවන්කූල වෙලා සිද්ධ වෙලා තියෙනවා. හ්ම්. එහෙම නැහැ කියලා කියනවනම් හිටගන්න කියන්නකො සිනමාවේ නෑ නෑ මේ සරත් මොනදල කියන්නේ බොරුවක් කියලා හිටගන්න කියන්නකො අපේ දැනට ඉන්න ප්‍රවීණයන් මට වඩා ජ්‍යෙෂ්ඨයන් කීප දෙනෙක් ඉන්නවනේ. හ්ම්. පුළුවන් නම් හිටගන්න කියන්නකො. හරි. විජය කුමාරතුමට සම්මාන දෙන්න නැතුව කොච්චර කල් හිටියද? හරි. ටෝනි රණසිංහට සම්මාන සමාරෝහණ අවස්ථා ලැබෙන්න තිබුණ අවස්ථාවල් කීයක් මගේ අරනවද? හරි. එහෙම අවස්ථාවල අනන්ත ප්‍රමාණ තියෙනවා. ඒවා පෞද්ගලික කෝන්තර සහ දේශපාලනික හේතු ඔය වගේ දේවල් අනන්ත ප්‍රමාණව තියෙනවා. ඉතින් ඒවා මත තමයි මේක තියෙන්නේ. ඉතින් හැබැයි සම්මාන වල පැවැත්වීම කුණියම් ආකාරයකින් ගෝ පැවැත්වීම වැදගත්. ඒකට මම සනිකරේ මේ පැත්තේ හිටගන්නේ. හ්ම්. සම්මාන වල පවත්වන්න. අද පුළුවන් තරම් දුරට නිවැරදි වෙන්න. පුළුවන් තරම් දුරට ඕගොල්ලෝ මේක නිදහසේ කටයුතු කරන්න. හරි? මේක මේ යම් වකවාණු වල මෙන්න මේ වගේ කැතැවට සිද්ධ වුණා කියන එක. අපි නොදන්නව නෙමෙයි. හරි? එහෙම සිද්ධ වෙච්ච අවස්ථාවල් අනන්ත ප්‍රමාණ තියෙනවා. හ්ම්. ඒ අය ඒවා අමතක කළා දාන එක වෙනම කතන්දරයක්. ඉතින් අපි දකිනවා මේ විදිහට සමහර වෙලාවලට මේකම අපේ දැන් සමහර අවස්ථාවන් වලදී පසු කාලීනව කතා කරනවා මේවා කිසි දෙයක් වෙච්ච නැති විදිහට අපේ අය හ්ම්. සමහර අවස්ථාවන් වලදී මේ අනේ මෙන්න මෙහෙමනේ උනේ මෙහෙමනේ උනේ කියලා නමුත් ඔවුන් කරපු දේවල් පිළිබඳව මා කිව යුතු නැහැනේ. හරි. ඒ නිසා මම මෙතෙන්දි කතා කරන්නේ මම හැබැයි දිරිමත් මේ ඉගෙන ගැනීම, කැපවීම, අධ්‍යයනය කිරීම, තමන්ගේ අවධානය යොමු කිරීම හැම නළුවෙක්ම නිලියෙක්ම කළ යුතුයි කියන තැන මම ඉන්නවා. හ්ම්. හරි. එතන මම ඉන්නවා. ඒ නිසා සම්මාන ලැබුණත් නොලැබුණත් හ්ම්. තමන් කරන කාර්යය හරියට. හරියාකාරව කරන්න. අර ඔබේ සම්මානවල මතකය මම ආපු ප්‍රශ්නේ ආවට මොකද අපි ගැලින්ම ගියේ සම්මාන දෙනකොට මෙන්න මේ වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ සම්මාන ඇසුරේ කියන කාරණේ. දකින්න මේ සුන්දර දේවල් නෙවෙයි සිනමා කෘතිය ඇතුලේ සහ මේ සම්මාන වල තියෙන්නේ කියන කාරණේ චේස්ටේක් එතුමාගේ හඬින්ම එළියට දෙනවා. මේක විවෘතයි. කෙනෙකුට අභියෝගයක් එතුමා දෙනවා. ඕන වෙලාවක අභියෝග කරන්න. තව ජේස්ට්‍රෝ ඉන්නවා. ඒක එහෙම නෙවෙයි නම් කියන්න කියලා සනත් ගුණතිලක කියනවා අපේ වැඩසටහනේ අද. මම කැමතියි අර ඔබ ලබාගත් සම්මාන ඔබට ඒ සම්මාන ලැබෙනකොට දැනෙන සතුට සහ ඔබ සම්මානයක් ලබා ගන්න කියලා කිසිම අවස්ථාවක රංගන දායකත්වයක් දීලා නැතුව ඇති. ඔබට කරන්න පුළුවන් උපරිම සාධාරණ ඔබේ චරිතයට ඔබ ඉෂ්ට කරනවා ඇති. හැබැයි ඒකට ඔබට සම්මානයක් ලැබුණ අවස්ථාවල ඔබට ලැබුණු සතුට මොනවද? ඔව් අනිවාර්යයෙන්ම පෘථග්ජන මිනිසෙක් විදිහට විශාල සතුටක් ලැබුණා. මගේ මුලින්ම කැපවීම තිබුණේ මම අර ඔබ කිව්ව කාලේ තියෙන දෙවෙනි ගමන සහ මේ නැවතම කරන ඒ එකම මට හොඳ චිත්‍රපටි දෙකක් ලැබෙනවා. ඒ කීපයක් යහළුවේ හෙලි සුමිත්‍රා පීරිස්ගේ. එතුමියගේම මායා චිත්‍රපටිය. යෂ්ජේස් පීරිස් මහත්තයාගේ කලියුගේ චිත්‍රපටිය. කලියුගය. ඔව් ඔන්න ඕවා මගේ ඉදිරි ගමනට ගොඩාක් බලපාන චිත්‍රපටි බවට පත් වෙනවා. ඔය මායා චිත්‍රපටිය මට තියෙන ඉතාම සුළු චරිතයක්. යහළුවේ සුමිත්‍රා පීරිස් මැතිනිය මගේ ඒත් කුඩා චරිතයක්. නගාද්දර රංජිත්ගේ චරිතය. ඒකෙන් පස්සේ යහළුවේරියගේ චරිතය යම් ප්‍රමාණයකට ඊට වඩා විකාශය වුණා. දැන් මම කියන්නේ මෙහෙම වෙනම කරුණකට යවෙනවා විනාඩියක් කියන්නම් ඒ කාගේවත් දැනගන්න. සුමිත්‍රා පීරිස් මැතිනිය ලෙස්ටර් මහත්තයාට වඩා අඩුවෙන් තමයි තිර රචනය එතුමිය පාවිච්චි කරන්නේ. එතුමිය සංස්කාරකවරියක්. ඒ නිසා එතුමිය තිර රචනයේ කුමක් තිබුණත් එතුමිය මේක ෂූට් කරන ගමන් දර්ශනගත කරන ගමන් ඇයගේ මනසින් ඇය මේක සංස්කරණය කරනවා. ඒක මට ඒ කාලය තුල තේරුන්නේ නැහැ. පසු කාලීනව තමයි මම තේරුනේ. පසු කාලීනව ඇයගේ සක්මන් මළුව කියන චිත්‍රපටිය මම වැඩ කරනකොට ඒ කියන්නේ 2005
3-4 මම එතුමේ නැව්වා. ඒ කියන්නේ චිත්‍රපටියේ මෙහෙම තිබුණාට ස්ක්‍රිප්ට් එකේ ඇයගේ සංස්කරණය එතන ඉබේම එනවා. මෙන්න මේ තුල සමහර වෙලාවට ඇය සමහර දර්ශන අලුතෙන් ලියවනවා. මේක වෙතට එන්න ඕන කියලා වහාම තිරරචක එයාව ගෙන්නලා. එහෙම මගේ චරිතය වර්ධනය වුණා යහළු වෙලියකින්. ඊට පස්සේ මායා චිත්‍රපටිය සඳහා මට එහෙම ලොකු චරිතයක් තිබුණේ නැහැ. ගත්ත එක සීන් එකකුත් කැපිලක් තිබුණා. ඒවා ගැටලු නෙවෙයි. අන්න ඒකට ඡායාරූප ශිල්පියෙක්ගේ චරිතයක් රඟපෑම සඳහා කියන්නේ ඇත්තටම මේ වාර්තාකාරයෙක්ගේ මම මේ ආකාරයටම රැවුල වවලා හිටියා ඒ කාලේ. මම මේ කතා කරන්නේ 1981 වෙන්න ඕන. 81. ඔව් 81 82 වෙන්න ඕන. එතකොට ඒක දවස් ගණනාවක් පවාගෙන හිටියා. මොකද අද ෂූටින් ඊට පස්සේ ආපහු ෂූටින් තියෙන්නේ දවස් 5කට පස්සේ. ඔය වගේ මාසයක් තුල වගේ මං හිටියා. එහෙම වෙන චිත්‍රපටියක ළඟ නොපා. ඒ රැවුලක් අලවන්නේ නැතුව ශේෂපලියක්කාර මැතිතුමත් ටෝනි නරසිංහ මැතිතුමත් මගේ කැපවීමට හරියට ප්‍රශංසා කරා. ටෝනි අයියා කිව්වා උඹ සනා මේ අලුත් කොල්ලෙක් විදිහට මෙහෙම මේ කරන දායකත්වය හරි වැදගත්. උඹ මේ සිනමාව හරියට මේක අවබෝධ කරගන්නවා. කියන්නේ ඒ වෙලාවේ මම කොමර්ෂල් ෆිල්ම්ස් මට කතා කරනවා හොගාල. මම ඒව අමතක කරලා මේකෙම ඉන්නවා. අද ෂූටින් ආයෙ සුමාන එකට පස්සේ වගේ ෂූටින් තියෙනවා. මොකද මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත තිබ්බේ රවීන්ද්‍ර, ගීතා, ස්වර්ණ ඒ අයගේ දින තමයි වැඩිපුර තිබුණේ. එතකොට ඒ චිත්‍රපටයට මට හම්බ වෙනා ඉස්සෙල්ලාම සම්මානය. ඒ හම්බ වෙනකොට මම විරාගයේ චිත්‍රපටයේ ෂූටින් ඉවර කරලා ගිය තමයි ගන්නේ. මම බොහොම ආසාවෙන් මේ මායා චිත්‍රපටය සඳහා සරසවිය විසින් දෙන ලද සම්මානය ගන්නවා. ඒක තමයි මගේ මුල්ම සම්මානය. ඒ කියන්නේ ඒක කුසලතා සම්මානය. ඊට පස්සේ විරාගයේ ඇතුළු චිත්‍රපටි රාශියකට සම්මාන හමු වීම මම ඊටාම මේ ඒ වෙලාවේ නිහතමානීව පෘථග්ජන පුදුවෙක් අතිශයින් මම සන්තෝෂයටපත් නමුත් ලංකාවේ බොහෝ නළුවන්ට මම එහෙම කියන්නේ අධ්‍යක්ෂකවරුන්ට බොහෝ නළුවන්ට නොලැබුණු අවස්ථාවක් මට ලැබෙනවා. විරාගයේ චිත්‍රපටියත් එක්ක තිස්සාබේසේකර යන්නේ නැහැ. මම යන්නේ චිත්‍රපටි අරගෙන. ඒ යන අවස්ථාවන් වලදී ලෝකයේ අති දක්ෂ මාං සනන්දුරදලක කියන්නේ මොකෙද්ද කියලා දන්නේ නැති. හරි චිතානන්ද දාස්ගුප්ත මේ නම දන්න අය හොයලා බලයි. නගීෂා ඔෂීමා අර කලින් කිව්ව එක්කෙනා ඉන්දියාවේ හිටපු අති දක්ෂ අපර්ණාසන්ගේ තාත්තා මේ ජනමාධ්‍ය වේදිකෙක් විචාරකයෙක්. විචාරකයෙකුත් අපිට මේ දන්නවනේ මේ භාෂාව පාවිච්චි කරන විදිහේම දැන් විචාරක භාෂාව පාවිච්චි කරනකොට භාෂාව ඉස්සෙල්ලා ඒගොල්ලන්ට කියලා දීලා ඉන්න ඕනේ. හරි. ඉස්සෙල්ලා භාෂාව. හරි. කොහොම හරි නගීෂා ඔෂීමා කියන්නේ ජපානයේ හිටිය කුරෝසාවා වගේ පරම්පරාවට පසු පරම්පරාවක හිටපු අති දක්ෂ ඒ කියන්නේ ලෝකෙම පිළිගත් අධ්‍යක්ෂකවරයෙක්. ඔය දෙන්නම මට සම්මාන උළෙලකදී හම්බ වෙනවා. මගේ චිත්‍රපටිය වුන් දකින්නවා. ඕම් මට පෞද්ගලිකව සුබ පතනවා. ඒකට තිස්සාබේසකර මහත්තයා ඒ වෙලාවේ සාක්ෂි දරනවා. ඉතින් එහෙම ප්‍රශංසා ලැබපුවාම මම ඒවයින් කිසි උදුම්මා ගත්තේ නැහැ. නමුත් මට මා තුල යම්කිසි ආකාරයක රංගන පරාසයක් එහෙම දෙයක් තියෙනවයි කියලා ඒගොල්ලෝ වටහා ගත්තම මට එන විශ්වාසය ඒක මට චිතානන්ද දාස්ගුප්ත එයා ඉංග්‍රීසියෙන් සුබ පැතුවේ මට. ඒකට 36 ළඟ හිටියා. 36 හැබැයි චිත්‍රපටිය නියෝජනය කරේ නැහැ. ඒක වෙනමම කතාවක්. ඔහු චිත්‍රපටිය වෙනුවෙන් නෙවෙයි ඇවිල්ලා හිටියේ වෙන කටයුත්තකට. ඔහු කිව්වා මල්ලි කිසි දෙයකට විරාගේ පෙන්නලා නැහැ. කිසි දෙයකට බය වෙන්න එපා. ලේසි පාසු මිනිස්සෙක් නෙවෙයි උඹට සුබ පැතුවේ කියලා. එහෙම කිව්වා. ඒකට නගීෂා ඔෂීමාගේ කතන්දරෙත් එහෙමයි. ඒ වගේ ඒ උන් විතරක් නෙවෙයි. තව ඩෙරික් මල්කම් කියලා හිටියා සුප්‍රසිද්ධ විචාරකයෙක්. එතකොට ඩොනල්ඩ් රිචි කියලා හිටියා. ඩොනල්ඩ් රිචි පාර්ලිමේන්තය දැකලා විරාගය දැකලා එහෙම කරා. ඉතින් ඒ වගේ ඔව් ඒ ඇගීම දැකපුවාම සමහර අවස්ථාවන් වලදී මේ ඇගීම නොලැබෙනකොට මම කම්පා වුණේ නැහැ. අර ඇගීම හොඳටම ඇති. ඒ ඇගීම හොඳටම ඇති කියලා. දැන් ඔය සිනමාව ඇතුලේ සහ මේ මෙච්චර කාලයක් ඇතුලේ ඔබ රංගනමය දායකත්වය ලබා දුන්නු චිත්‍රපටි සංඛ්‍යාව පොඩි හරි මතකයක් තියෙනවද? මෙහෙමයි මගෙන් ඊයේත් කෙනෙක් ප්‍රකාශ කරා 200කට නම් අඩුයි. හැබැයි 175ට වැඩි. මට කියන්න බෑ. ඒ 25 කොහාටද දෝලනය කරන්නේ කියලා. මොකද දැන් මේ දැන් කරන චිත්‍රපටිත් අල්ලලා කියන්නේ සමහරට 180ක් වෙන්න පුළුවන්. දැන් මේ කරන චිත්‍රපටිත් එක්ක බැලුවොත් 190ක් වගේ වෙන්න පුළුවන්. සිනමාව මේ ගොඩක් වෙලාවට මේ වාණිජකරණය වෙමින් පවතිනවා කියලා කිව්වොත් ඔබ ඒක පිළිගන්නවද? මොකද සම්භාව්‍ය සිනමාව සමහරලාට ඇති නැති වෙමින් යන වකවානුවක්ද මේක?
මෙහෙමයි අපිට කියන්න බෑ මේක මේ අපිට කියන්න පුළුවන් මෙහෙමයි චිත්‍රපටය දිහා බලලා හොඳ චිත්‍රපටි සහ නරක චිත්‍රපටි කියලා මම කියන්න. හොඳ චිත්‍රපටි කියලා කිව්වේ මේ කතාව පිටෙන් නෙවෙයි. චිත්‍රපටියේ ප්‍රේක්ෂකයාගේ අවධානය යොමා ගැනීම සඳහා හොඳින් කරලා තියෙනවා. ඒ කියන්නේ චිත්‍රපටියට කරපලා තියෙන දායකත්වය රංගනය නෙවෙයි ඉස්සෙල්ලාම අධ්‍යක්ෂණයේ ඉඳලා හැම අංගයකටම ඕම් නිවැරදි දායකත්වයක් ලබා දීලා තියෙනවා. එතකොට එය වාණිජ්‍ය චිත්‍රපටියක් විදිහට සාර්ථක වෙනවද? ඒක කලාත්මක ගුණාත්මක විදිහට සම්මානයට පාත්‍ර වෙනවද කියන එක වෙනම කාරණයක්. නමුත් අපිට දකිනවා මේ චිත්‍රපටිය තුල අවංකත්වයේ තියෙනවා කියලා. නිර්මාණකරණයේ අවංකත්වයේ තියෙනවා කියලා. නිර්මාණකරණයේ විතරක් නෙවෙයි කැමරාකරණය ගත්තත් සංස්කරණය ගත්තත් රංගපෑම ගත්තත් සංගීතය ගත්තත් ඒ උපරිම කැපවීමක් දීලා තියෙනවා කියලා. මේක ප්‍රේක්ෂකයා වෙනුවෙන් සහ තමන්ගේ නිර්මාණය තමන් කරපු දෙයට අති කැපවීමක් කරමින් මේ වැඩේ කටයුත්ත කරලා තියෙනවා කියලා පේනවා. අන්න එහෙම කරපු චිත්‍රපටි සහ එහෙම නොකරන චිත්‍රපටි තියෙනවා. උඩින් අතට ගාපු චිත්‍රපටි තියෙනවා. අන්න එහෙම දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඒක තුල ලෝකේ ප්‍රවණතා වෙනස් වෙනවා. දැන් ඔය AI තාක්ෂණය එහෙම එනවනේ. ඒවා උඩ දැන් මේ ඇමරිකානු නළු නිළියොත් මං හිතන්නේ පසුගිය කාලයක යම් ආකාරයක ඔවුන්ගේ එක්තරා විදියක විරෝධයක් පෑවා. මේ AI තාක්ෂණය පාවිච්චි කරලා ඔබ දන්නවා ඇති ඔබ මාධ්‍යවේදී දන්නවා ඇති. එහෙම ප්‍රවණතා උඩ මට කියන්න බෑ මේ චිත්‍රපටි වල ගුණාත්මක භාවයේ වෙනසක් තියෙනවා කියලා. චිත්‍රපටි ફોකස් වෙන විදිය චිත්‍රපටි වලට තෝරා ගන්නා විෂයන් විවිධ විදිහට වෙනවා. ඒක සමහර වෙලාවට මේක අපි ඓතිහාසික කතාවක් වගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිදු සැබෑ සිද්ධීන්. ඔව් දැන් මේ ඔය කතාව ඇතුලේ සනත් ගුණික මහත්මයා මම කැමතියි දැනගන්න ලංකාවේ බිහිවිච්ච සිනමා චිත්‍රපට බොහොමයක් මේ සත්‍ය සිදුවීම් එක සිද්ධ වෙච්චද නැත්නම් උපකල්පමය සිදුවීම්ද? දැන් අපි මෙහෙම ගමු එකපාරක් මම දන්නේ ඒක ළඟදිත් ඒක සිද්ධ වෙන්න යනවලු 1998 අපි සිනමාව පටන් ගන්න 1900 සමාවෙන් 97 නේ 97 වෙන්නේ. කියන්නේ 1947 කඩවුණු පොරොන්දු ඉඳලා 1997 දක්වා පෙන්නපු චිත්‍රපටි වලින් හොඳම චිත්‍රපටි 10 තෝරන්න කියලා විචාරකයෝ දාලා කෙරුණා. එතෙන්දි පළවෙනි තැනට එන්නේ නිදාණය. දෙවෙනි තැනට එන්නේ ගම්පෙරළි, තුන්වෙනි තැනට එන්නේ විරාගය. ඊට පස්සේ මේක ඇතුළත බඹරුවයි චිත්‍රපටයේ තියෙනවා. තව වැලි කතර තියෙනවා. වසන්ත බේසේකර්ගේ දඩේම තියෙනවා. ඔය වගේ මට මතක නෑ අනිත් චිත්‍රපටි. ඒක තියෙනවා. එතකොට මේ මගේ සිසිලගිනි ගණේ චිත්‍රපටිය 22 වෙනි තැන තිබුණා. 22 වෙනි තැන. ඔව් ඒක මට හරි සතුටක්. ඒ කියන්නේ ඒක දැන් ආපහු 75ක් වෙනකොට අවස්ථාවේ කරන්න යනවා කියලා කියන එක බොහොම හොඳ දෙයක්. දැන් ඔබ කියන දේ දැන් නිදාණය කියන එක නිදාණය අපි ගමු. නිදාණයත් ගම්පෙරළියත් විරාගයත් ඔය තුනම පොත් තුනක්. පොත් තුනක්. ඒ පොත් තුන ඒ කියන්නේ වෙනත් සාහිත්‍යමය කෘතියක් විදියට ඒ කතාවලට උප්පත්තිය දුන්න වෙන කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මාටින් වික්‍රමසිංහ ඉන්නවා. මේ අනිත් දෙකට අර මේ නිදාණයට ඒක මට එන්නේ නැහැ නිදාණයේ චිත්‍රපටියේ කතුරුවරයා කවුද කියලා ජී.බී. සේනානායකද කියලා මට හරියටම එන්නේ නැහැ. මම සමාවෙන්න එක වැරදි නම් මේ අපේක්ෂකකින් මම සමාවිල්ලනවා. ඒ ග්‍රන්ථයක් විදියට මේ එළියට එනකොට දුන්න ග්‍රන්ථයක් විදියට මේක එළියට එනකොට දුන්න ට්‍රීට්මන්ට් එක එහෙම නැත්නම් ඒ සැලකිල්ල ඒකට වඩා වෙනස් විදිහේ ආකාරයකට තමයි සිනමාවක් විදියෙන්නේ. ඒක අර පොත කියවලා ලැබපු ආස්වාදයේම ඒ රසයේම නොනැසී පවත්වා ගන්න අධ්‍යක්ෂකවරයා සමන්ද කියන ප්‍රශ්නාර්ථය එනවා. දැන් ඔබ අහපු ප්‍රශ්නේ වසන්ත බේසේකරයන්ගේ හැම චිත්‍රපටයක්ම සංජය ඇත්ත කතාවක් මුල් කරගෙන කරේ. ඔහු එහෙම කරේ ඔහුට අවශ්‍ය වුණා සිනමාව කියන්නේ ඇත්ත වශයෙන්ම චරිතයක් රඟපානවට වඩා චරිතයක් ජීවත් කරවීම. කියන්නේ මේක සැබෑ ලෝකයේ යථාර්ථයේ සිදුවිය හැකි පුවතක් නාටවතාවක් සිනමා රූපී අන්දමට පෙන්වීම. ඒ නිසා තමයි ਉਹ හැම අවස්ථාවකම අපි දඩේම ගත්තත්, කැඩපතක ඡාය ගත්තත්, එහෙම නැත්නම් දොරකඩ මාරාව ගත්තත්, ආගන්තුකයා ගත්තත් ඒ හැම එකකම කිසියම් ආකාරයක කතා පුවතක් සිදුවීමක් ආభాෂ කරගෙන ඔහු කරන්න ගියේ. ඒක තමයි ඔහු තුල තිබුණේ. දැන් මේක විවිධ අවස්ථාවලදී වෙනස් වෙනවා. දැන් බඹරුවයි වගේ චිත්‍රපටයක් ගත්තම ඒකත් වැල්ලේ සිදුවෙච්ච චරිත
ඒක අපිට සත්‍ය කතාවක් විදිහට අපිට හිතා ගන්න පුළුවන් වෙන විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. නිසා මේ හැම අවස්ථාවකම මේක වෙන්නේ නැහැ අධ්‍යක්ෂකවරයාගෙන් අධ්‍යක්ෂකවරයාට ඒක වෙනස් වෙනවා. එතකොට දැන් අපි මේ දැන් ඔබයි මමයි මේ මොහොතේ කතා කරන රාණිත් සත්‍ය සිද්ධිය පසුබිම් කරගෙන අශෝක හඳගමයන් කරපු දෙයක්. හැබැයි අශෝක හඳගමයන් ඒ සඳහා ඔහු විසින් ඒ සත්‍ය සිද්ධිය දැකපු විදිය තමයි තියෙන්නේ. ඒක අපට අදාළ නැහැ. ඒක විවේචනය කරන්න පුළුවන්. අපිට විවේචනය ඕන කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්. ඔහු දැකපු විදිය තමයි මේ තියෙන්නේ. හරි අපි විරාමයකට යමු. තවත් ගීතයක් අහමු. බොහොම රසවත් ගීතයක්. අද සනත් ගුණතිලක මහත්මයා රංගනයෙන් දායකත්වය ලබා දුන් චිත්‍රපට ගීත තමයි ඔබට අහන්න සලස්වන්නේ මේ වැඩසටහන ඇතුලේ. අපේ අවසාන කොටස මේ සාකච්ඡාවේ බලාපොරොත්තු වෙන මොහොතක් රැඳී සිටින ආරාධනය. හරි අපි ගීතමය විරාමයෙන් පස්සේ හම්බ වෙනවා. ගීතය ගැන නම් කතා කරන්න එහෙම වුණොත් තව ගොඩාක් දේවල් කතා කරන්න වෙනවා අපිට. ගොඩාක් දේවල් පසු කරගෙන අපිට එන්න පුළුවන්කම ලැබුණා. ඔබේ සිනමා අත්දැකීම් පිළිබඳව. ඔබ සිනමාව දකින විදිය කාරණා තුනක් අපිට මේ කාලවකවානුව ඇතුලේ කතා කරන්න පුළුවන් වෙයි මේ කොටස ඇතුලේ අපේ සාකච්ඡාවේ. සනත් ගුණතිලක අවිවාහකයි. මම කැමති එහෙම වෙන්නේ නැහැ. මම දකින ඔබේ මුහුණ දිහා දැක්කම මට තේරෙන දේ මම කියන්නේ. මම තරුණ මාධ්‍යවේදියෙක් විදිහට මට දකින දේ කියන්නේ ඔබ හරිම ආකර්ෂණීයයි. ඔබට කියන්නේ සිනමාවේ සිහින කුමාරයා කියලා. මම දකිනවා මට පේන ඔබේ මුහුණේ හරි පුදුම සුන්දරත්වයක්, ලස්සනක්. ඉතින් මේ මුහුණට ආකර්ෂණය වෙච්ච කොයිතරම් නිලියෝ ඉන්නේ නැද්ද? කොයිතරම් යෞවනියෝ ඉන්නේ නැද්ද? සනත් අඬනකොට චිත්‍රපටිවල සනත් පැරදෙනකොට ආදරෙන් අඬපු කොයිතරම් යෞවනියෝ ඉන්නේ නැද්ද? එහු රටක සනත් ගුණතිලක අවිවාහකයි. මේක ප්‍රශ්නයක් නෑ. මටත් ඒ ප්‍රශ්න තියෙනවා. අපි දෙන්න කතා කරන්නේ අද මේ රාණි මෙහි පෙන්නන දවස. ජූනි මාසේ 20 වෙනිදා. හරි. ඔබට මම මුලින්ම මගේ ප්‍රථම ප්‍රේමය ගැන කතා කරන වෙලාවේදී මම නමක් සඳහන් කරේ නෑ. ඔබ සඳහන් කරන ආකාරයට සමහර මිතුදම් සමහර ප්‍රේම වෘතාන්ත මගේ තිබුණා. ඒ වෙලේදී එතෙන්ද සම්බන්ධ වෙච්ච අය ප්‍රසිද්ධ දේවලුත් තිබුණා. ප්‍රසිද්ධ තැනැත්තියන් හිටියා. ඊට අමතරව සිනමාවට සම්බන්ධ ප්‍රසිද්ධ තැනැත්තියන් හිටියා. ඒ කිසි කෙනෙක් පිළිබඳව මම කවදාවත් කොහෙවත් අගෞරවයෙන් කතා කරලා නැහැ. අදටත් මට ඒක බය නැතුව කියන්න පුළුවන්. සිදුවෙච්ච සිදුවීම් මොනවද කියලා මම කියන්නේ කියලා නැහැ. මම එහෙම අගෞරව කරමින් කාන්තාවන්ට අගෞරව කරමින් කතා නොකිරීමට ප්‍රධාන හේතුව තමයි ඔබ මට මුලින් මතක් කරපු මගේ මව. හරි. මව ඔබට දුන්න අවවාද. නමුත් මට සිදුවෙච්ච සමහර අකටයුතු අසාධාරණ ඒවා සේරම මම බිඳ දරාගෙන වැරද්ද මගේ කියලා හිතාගෙන වැරද්ද මගේ කියලා හිතාගන්න ලෝකයට ඉඩ දෙමින් තිබුණු කාලයක් තිබුණා. අංජේ මම මේ කතා කරන්නේ ප්‍රථම වතාවට. මාව ඔබ වගේම ප්‍රශ්න කරන මාධ්‍යවේදීන් පුවත්පත් වේදීනුත් යම් යම් අවස්ථාවලදී යම් යම් දේවල් උපුටා ගන්න උත්සාහ කරා, මගෙන් උදුරා ගන්න උත්සාහ කරා, මගෙන් කියන්න උත්සාහ කරා. මම ඒවට පුළුවන් විදියට උත්තර දුන්නා. ඒ හැම උත්තරයකදීම තුන්වෙනි පාර්ශ්වයට අගෞරවයක් නොවන විදියට තමයි මම කතා කරේ. හැම අවස්ථාවකම. ඒක සමහරවල් ප්‍රශ්න වලින් මම මග පැන්නේ ඒ තුන්වෙනි පාර්ශ්වය ආරක්ෂා කර ගැනීම නිසා මම ආරක්ෂා වෙන්න නෙවෙයි. මෑත කාලේදීත් මගේ ඉතා හිත මිත්‍රෙක් මම නම කියලාම කියන්න. රංගන සිල්වා. මගෙන් යම් යම් දේවල් ගන්න බැලුවා. මම ඕක ඉතාලම ඍජුව පිළිතුරු දුන්නා මම නිවැරදි කියලා. මම කිව්වා මම නිවැරදි නෙවෙයි නං. ඔබ ඒ අයව ගෙනල්ලත් මෙතන පුටුවක තියලා කතා කරන්න අපෝ. එහෙම මං කරේ විවෘතව කතා කරන්න. තුන්වෙනි දා ගෙනල්ලා තියලා කතා කරන්න. මම කතා කරනවා. කියන්න පුළුවන් ඔයා බොරු කියන්නේ කියන්නේ. නමුත් එහෙම කරන්න මම නම් කිසිම දෙයක් කතා කරේ නැහැ. ඒකට මං හිතුවා මේ මට ඉතින් එක්තරා විදියක එය මේ මා පිළිබඳව සමාජය මොන විදිහට හිතුවත් සමාජයේ මා පිළිබඳව මොන ආකාරයකට
දැනුවත් මට ඒක අදාළ වෙන්නේ නැහැ කියන තැන මම හිටියේ. මම බුද්ධ ධර්මයත් එක්ක බොහොම කිට්ටුවෙන් ගමන් කරපු කෙනෙක්. මම తాවකාලික පැවිදි හිටපු කෙනෙක්. එතකොට මම ඒ හැම අවස්ථාවකම මට අසාධාරණයක් වෙනවා කියන එක මම මගේ හිතින් හොඳටම දැන මගේ හිතින් හොඳටම දැන මං ඒව විඳ දරාගෙන තුන්වෙනි පාර්ශ්වය නිවැරදි කරගෙන හිටියා. තුන්වෙනි පාර්ශ්වය නිවැරදි කරන්න මම උත්සාහ කරේ නෑ. වැරදිකාරයා මම කියන තැන හිටියා. ඒ නිසා මම හිතුවා ජීවිතේ කිසිම කෙනෙක් මම පිළිබඳව බලාපොරොත්තු තියාගන්න එක නෑ කියලා. මොකද ඒවට තව මේ බොරු කතන්දර එකතු කරගෙන පබ්ලිසිටි ගන්න උත්සාහ කරපු මේ තැනැත්තෙන් හිටියා. මේ සිනමාවෙම තැනැත්තෙන් හිටියා. කිසිම කරුණු මොනවද කියලා දන්නේ නැතුව ඕන් විසින් ඕන් අනිත් පාර්ශ්වයන්ට කරපු අකටයුතුකම් කතා කරනවා නම් මට කතා කරන්න පුළුවන්. මම ඒක කවදාවත් කතා කරන්න එක නෑ. මොකද කතා නොකරයිද දන්නේ නැහැ. හරි? කතා කරයිද දන්නේ නැහැ. ඔව් කතා කරයිද දන්නේ නොකරයිද කතා කරයිද දන්නේ නැහැ. ඔව් හරි. මට ඔප්පු කරන්න පුළුවන් කරුණනේ මම කතා කරන්නේ. කියන්නේ දැන් මේ සමහර ප්‍රසිද්ධ තැනැත්තියන්ගේ චිත්‍රපට චරිත උදුරාගෙන අද නිකන් සාදු චරිත වගේ රඟපාලා කතා කරන අපේ ඉන්නවා. ඒ සිනමාවේ නිලියෝ. අරයට ලැබෙන්න තිබුණු වරප්‍රසාද අරයට ලැබෙන්න තිබුණු දේවල් උදුරගෙන හරි. එහෙම අපහාස කරමින් කතා කරගෙන එහෙම අය දකින්නවා මම. ඒක පැත්තක තියමු. හැබැයි මගේ ඔබේ ප්‍රශ්නේ මේකයි. ඔබේ මේ මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා ඔබෙන් එක ප්‍රශ්නයක් අහනවා. අද ජූනි මාස 20 වෙනිදා අපේ රාණි චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන කටහඬ. ඔබේ මේ මාත් එක්ක කරන සම්මුඛ සාකච්ඡාව ඔබ මහජනයාට එහෙම නැත්නම් ප්‍රේක්ෂකයන් වෙත යොමු කරන්නේ කවද්ද? ඔබතුමාට අවශ්‍ය වෙන්නේ කවද්ද? අද අවශ්‍ය නම් අදත් අපිට පුළුවන්. නෑ ඒක අපිට අපි ඇත්තට මේ සංස්කරණය කරලා මේ වැඩසටහන අපි සූදානම් වෙන දවස් දෙකකට පස්සේ සමාජගත කරන්න. හරි. ඔබ ඒක සමාජගත කරන්න මේක උඟක් කල් යවන්නේ නැහැ. ඔව් උඟක් කල් මම බොහෝ දිනකින් මම නැවතතාවක් ලංකාවට යනවා. හැබැයි කුමක් කොය මම ඒ නිසා මම විශ්වාස කරා මගේ පිටම වරද පටවාගෙන ඉන්නකොට කිසිම කාන්තාවක් මා පිළිබඳව ඇයගේ උනන්දුවක් ප්‍රකාශ කරන්නේ නැහැ. කියන්නේ උනන්දුවක් ස්ථිරසාරව ප්‍රකාශ කරන්නේ නැහැ. ස්ථිරසාරව යම්කිසි සුහදකමක් මිතුදමක් යම්කිසි ආකාරයක හිතවත්කමක් ආදරයක් ප්‍රේමයක් తాවකාලිකව පවත්වාගනි. ඒ මුව විශ්වාස කරන්න බැරි මිනිහෙක් කියලා නේද? හරි. නමුත් ඊටම මෑතකදී තමන්ගේ ජීවිතයට මේ පුද්ගලයා සම්බන්ධ කරගත්තොත් යහපතක් සිදු වෙනවා කියලා හිතපු තරත්තියක් හිටියා. ඒ නිසා ඔබ කතා කරන මේ මොහොතේ මම විවාහකයි. ඔබ විවාහකයි? විවාහකයි. ඊට එහා මගෙන් අහන්න එපා. ඒකයි මම ඔබෙන් ඇහුවේ. මේ කතාව ප්‍රථම වතාවටද? ප්‍රථම වතාවට කියන්නේ. ඒ නිසා මම කැමතියි ඔබ දැන් මේ කතාව අහගෙන අනේ මොකද්ද අපි YouTube වල එහෙමත් නැත්නම් තා මොනවාද මේ අපි එකට කියන්නේ මොනවද සෝෂල් මීඩියා වලින් අනේ මගෙන් ප්‍රශ්න අහන්න නම් එන්න එපා කියලා මම බොහොම ආදරෙන් කියනවා. මොකද මට විශාල ගරුත්වයක් තියෙනවා ඒ තැනැත්තිය පිළිබඳව. නමුත් ඔබ අවිවාහකයි කිය ඔබ ඔහොම කියද්දී මම මේ සම්පූර්ණ කතා කරේ මෙතන මගේ හෘද සාක්ෂියට එකගව. එතකොට මෙතෙන්දී ඔව් කියන්න මට බෑ. මට මං ඔව් කිව්වොත් මං විශාල අගෞරවයක් ඒ තැනැත්තියට කරන්නේ. ඒ තැනැත්තිය කවුද මොනවද කියන එක යථා කාලයේදී එළි වෙයි. ඒක එහෙම එළි වෙච්ච දෙයක්. ඒක නැත්තම් මට පබ්ලිසිටි දීගෙන මට ඒකට නටන්න උවමනාවක් නැහැ. හැබැයි තව දෙයක් කියන්න ඕන. ඔබෙන් මං ඇහුවනේ මේ ඒ සම්බන්ධයෙන් මම බැඳී සිටිනවානේ. මම බැඳී සිටිනවා. දැන් මේ මගේ ජීවිතේ ප්‍රථම වතාවටනේ මම 3-4 පාරක් බැඳපු පිළියෙන්නේ නෙමෙයි මම. බෑ. පළවෙනි වතාවට. හරිද? දැන් සංජය පුදුම වෙලා ඉන්නේ කියලා මම දන්නවා. ඔව් මම දැන් පුදුමයි මේ සාකච්ඡාවට ඉස්සරලා හරි මම මේක දැනගෙන හිටියද? මම දන්නවා සංජය මට මෙහෙදිදී යම්කිසි හේතුවක් නිසා ඒක එලි කරන්න සිදු වුණා. යම්කිසි හේතුවක් මත මගේ ෆ්ලයිට් එකේ සිදු වෙච්ච මේ වෙලාව පිළිබඳ ගැටලුවක් පිළිබඳ මොකද මට ඒක මේ සංගවාගෙන සිටීමට කිසිම හේතුවක් නැහැ. ඒ වගේම ඒකට අනවශ්‍ය ප්‍රචාරයක් දෙමින් මේ පෙරහැර යන්න උවමනාවකුත් නැහැ. මට කියන්න තියෙන්නේ මෙහෙම ඔබ පටන් ගන්නකොට මම කිව්වා මේ පපරාසිලා ගැනනේ. ඔව්. නමුත් මේ සම්බන්ධයෙන් මම සම්පූර්ණයෙන්ම බැඳී සිටින නිසා මොකද මගේ විවාහක බිරිඳ
ඒ පැපරාසි කතන්දර වලට මම ඉඩ තියන්නේ නැහැ. හ්ම්. මම මේ දක්වා කිසිම කාන්තාවකට අපහාස කරලා නැහැ. කරලා නැහැ. නමුත් මේ පැපරාසි කතාව කරන්න ආපු කාන්තාවකට ප්‍රසිද්ධියම අපහාස කරා කියන එකත් මේ මොහොතේ මම කියනවා. ඇය සමහර වෙලාවට මේක බලයි, දකි. නමුත් ඇයට ඒ සුදුසු දඬුවම සුදුසු අවස්ථාවේදී මා විසින් ලබා දෙන්න තරම් මට කකුල් දෙකකින් හිට ගන්න පුළුවන්. මගේ කරට උඩින් ඔළුව තියෙන කියන එක ඇයට මට ප්‍රත්‍යක්ෂ කරන්නත් අවශ්‍යයි. ඒ නිසා කරුණාකරලා මගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ අනවශ්‍ය විමසීම් වෙන්න එපා. ඔබ ඊටාම අහිංසකව ඔබේ අවශ්‍යතාවයේ උඩ මේ ප්‍රශ්න අහුව විනා ඔබේ කිසිම යටි අරමුණක් ඔබ තුල නැති නිසා තමයි මම මේ ඔබට අවංක වෙන්නේ. ඒ නිසා දැනගන්න අවස්ථාවක දැනගන්න කෙනෙක් දැනගත්තදී ඒක එතනද එතනින් අපි මේ ප්‍රශ්නේ හමාර කරමු. මම විශ්වාස කරනවා මගේ ජීවිත කාලය තුල පුළුවන් වෙයි කියලා ඇයට යහපත් ස්වාමි පුරුෂයෙක් වෙන්න. අපි ඔබට යහපත් ස්වාමිපුරුෂයෙක් වෙන්න ශක්තිය ධෛර්ය වේවා සහ අපි හරි වාසනාවන්තයි ඒ අහන්න ලැබුණු පණිවිඩය විශේෂයෙන්ම ගොඩාක් අයට ප්‍රශ්නාර්ථයක් වෙලා තිබ්බ දෙයක්. හැබැයි අපි මාධ්‍යයක් විදියට මේක හාරවස්වන්නේ නෙවෙයි. පොදුවේ අපිට තිබුණු ප්‍රශ්නයක් සාමාන්‍ය අපි කෙනෙකුගෙන් අහන ජීවිත කතාව ඇතුලේ අහන ප්‍රශ්නයක් අපි අහුවේ ඔබ ඇයි අවිවාහක කියන කාරණේ පැහැදිලි උත්තරයක් දුන්නා. මම විවාහකයි සංජය කියලා. හැබැයි පළවෙනි වතාවට මාධ්‍යයකට සනත් ගුණතිලකයන් කියනවා මම විවාහකයි කියලා. ඉතින් එතන ඉහළ අපි කතා කරන්න යන්නේ නැහැ. ඒ ඔබේ මොකද මේ ඒ පිළිබඳව දැනුත් මට කොළඹින් මොන කෝල් කරගෙන මගෙන් අහනවා. ඉතින් මට මේක මම අහංගන්න කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. ඒ වගේම මේක කියාගෙන පෙරහැර යන්න අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් ඔබ මේ තාම මේ කිසිම කරුණක් නොදැන අවංකව ඇවිල්ලා මාව ප්‍රශ්න කරන මොහොතක මං හිතුවා ඔබ වගේ මේ සිනමාවට ඒ වගේම මේ රටට අපේ ශ්‍රී ලංකාවට ඒ වගේම මේ අපි කටාදීශය කරන්න යන වැඩ කටයුත්තට දායක වෙන තැනැත්තෙකුට මේක කීමෙන් මමත් යම්කිසි ආකාරයක ආස්වාදයක් විඳිනවා. හොඳයි අපි අයත් ගීතමය විරාමයකට චුට්ටක් යන්න වෙනවා. ඊළඟ දැනට ඔබ කැමති ගීතයක් අපිට කියන්න. හැබැයි ඒක සමහරට සනත් ගුණතිලක රංගනත්වයෙන් දායකත්වය දුන්න එකක් නෙවෙයි. නමුත් ඔබ සාමාන්‍ය ජීවිතයේ කැමති ගීතයක් ඇති, ගායන ශිල්පියෙක් ඇති. මොකද්ද කැමති මට ගායන ශිල්ප රාශියක් ඉන්නවා. ඒ අතර කැමතිම ගීතය? නමුත් මේ දැන් කිව්ව කතන්දරෙත් එක්ක ඔබ මං කැමති කරුණාරත්න දියුල්ගණේගේ ගහක මල් පිපිලා ගීතය අහන්න. ගහක මල් පිපිලා ගීතය අපි අහමු වැඩසටහන ඇතුලේ. ඉන් අනතුරුව කතා කරමු. හොඳයි ලංකාවේ සිනමාව ජාත්‍යන්තර තලයට ගේන්න ඔබ උත්සාහ කරන්නේ. හැබැයි ලංකාවේ සිනමාව පවතින්න ඕනේ. ජාත්‍යන්තර තලයට ගේන්න හොඳ සිනමාවක් තියෙන්න ඕනේ. ඔබ හිතනවාද ලංකාවේ සිනමාව හොඳ තලයක ස්තරයක දැන් තියෙනවා කියලා? ලංකාවේ සිනමාවට එන අලුත් නළු නිලි පරම්පරාව කරන අධ්‍යයනයන් සහ ලංකාවේ සිනමාවට ඔවුන්ට ලබා දෙන්න පුළුවන් වපසරිය දායකත්වය ඔබ මහා දැවැන්තයන් ඇසුරු කරපු කෙනෙක්. හැමෝම කතා කරන්නේ අතීතයේ ස්වර්ණමය යුගයේ තිබ්බ අතීතයේ හිටපු නළු නිලියෝ කෝ දැන් කියලා. විජේට සම කරන්න නළුවෝ නැහැ. සනත්ට සමු කරන්න නළුවෝ නැහැ. ගාමිණී ෆොන්සේකලා කෝ බිහි වෙන්නේ නැහැ කියලා කියනවා. ඔබ සනත් ගුණතිලක ඔබට මොකද හිතෙන්නේ? අපි අලුත් නළු නිලි පරම්පරාව පිළිබඳව ඔබ අහපු ප්‍රශ්න මම උත්තරයක් දෙන්න කැමති නැහැ. හේතුව ඒක කොයි ආකාරයට බාරගනීද කියලා දන්නේ නැහැ හින්දා. සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයක් තිබුණා. මෙහෙම ගියොත් තවත් ස්වර්ණමය යුගයක් එයි. ඒන ස්වර්ණමය යුගය කියලා කියන්නේ අපේ කර උගස් කරන්න වෙන්නේ. අන්න එහෙම ස්වර්ණමය යුගයක් කන උගස් කරලා හරි රත්තරන් උගස් කරලා මේ ජීවත් වෙන්න. එහෙම තත්ත්වයක් එයි. හරි බරපතල කතාවක් සනත් ගුණතිලක මහත්මයා. මොකද ඔබ දැන් සාමාන්‍ය නළුවෙකුගෙන් අපිට අහන්න පුළුවන් මේ එහෙම hina වෙන්න පුළුවන් අපිට මේකට. මට hina ගියත් මමත් හරි අපහසුතාවට පත් වෙන මට hina ගියේ. ඔව් ඒකට හේතුව තමයි දැවැන්ත දෙයක් මේ කතාව. අපේ සිනමාව සම්බන්ධව කිසිම රජයක් යම් යම් අවස්ථාවන් වලදී උදව් කරපු රජයන්, උත්සාහගත් රජයන්, උත්සාහගත් ජනාධිපතිවරු, අගමැතිවරු නැතුවා නොවේ. නමුත් ස්ථීරසාර ප්‍රතිපත්තිය තාමත් නොමැති නිසාත් විශේෂයෙන්ම සිනමා කර්මාන්තයට සම්බන්ධ සියලු දෙනාගේ එකමුතුවක් නැතිකම නිසාත් ප්‍රදර්ශකයා ඒ වගේම චිත්‍රපටයට ආයෝජනය කරන නිෂ්පාදකයා ඔවුනොවුන් තේරුම් නොගන්න නිසාත් ඔය වගේ ප්‍රශ්න රාශියක් මත මේ අර්බුදකාරී තත්ත්වය තවදුරටත් මෙහෙම පැවතුනොතින් ඒක ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. ඒ ගැටලුව විසඳගන්න මේ මොහොතේ රාජ්‍ය අනුග්‍රහය අනිවාර්යයෙන්ම අවශ්‍යයි.
අපේ සිනමාව සහ දේශපාලනය එකට බද්ධ වෙලා ගියේ. හරි. අපිට අපේ එක අවස්ථාවක මම මේක විතරක් කියන්න. එක අවස්ථාවක 1960 ගණන් වල මේ අපේ සිනමාවේ ඉදිරි අර්බුදයේ දකිනවා ජෝතිසේන විමලසේන කියන කමිටු වාර්තාව. ඔවුන් 1960 ගණන් වල ලියනවා ලංකාවට රූපවාහිනිය ආවොතින් සිදුවිය හැකි සුබ දේවල් සහ විපාක. හිතන්න සුබ සහ අසුබ. අසුබ. අවුරුදු 20කට ඉස්සෙල්ලා. ඒතර කොහොම අය ඉන්නේ ජෝතිසේන වික්‍රමසිංහ හිතන්නේ. එතකොට මෙහෙම තියෙන යුගයක නළු නිළියෝ කාර්මික ශිල්පීන් අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකවරුන් මේ සියලුම දෙනා එකී රජයන් වලට බලපෑම් කරනවා. යම් කිසි ආකාරයක පිළිසරණක් බලාපොරොත්තු. ඒවා වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔවුන් දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙලා එක අවස්ථාවක අපි දන්නවා ඔබ ඉපදිලත් නැතුව ඇති. නමුත් 1970 දශකයේ මුල් භාගයේ සමගි පෙරමුණ රජයේ සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ රජය බලයට පත් කිරීමට නළු නිළි සංගමයක් පිහිටවගෙන ඔවුන්ට හැකියාව ලැබෙනවා විශාල සහයෝගයක් දෙන්න. ආණ්ඩුවට. එතකොට විරුද්ධ පක්ෂයේ ඉන්න අය නිකන් ඉදීද? ඔවුන් බලයට පත් වුණාම මේකට යම් ආකාරයකට දඩුවමක් කියන වචනේ මම පාවිච්චි කරන්නේ නැහැ. මෙහෙම කියමුකෝ යම් කිසි රිටර්න් එකක් දෙනවා. ඒවත් නොදැන තමයි අපි කටයුතු කරන්නේ. අපිට කට්ටිය දුන්න සහායවත්, කට්ටිය දුන්න රිටර්න්වත් අපිට වැඩක් නැහැ. හරි? මේ රිටර්න් දෙනකොට මුල් ගාමිණී පොන්සේක මහත්තයා රිටර්න් එකක් දුන්නා. විජය කුමාරතුංග මහත්තයා රිටර්න් එකක් දුන්නා. හැබැයි ඒ චරිත මේ දේශපාලඥයන්ට ජීවිතේට අතුගා දාන්න බැරි වෙච්ච චරිත. හරිද? ඒව ගැන කතා කරනකොට කනගාටුයි. මොකද ඕනම කෙනෙක් මේ ලංකාවේ හිටපු ජනාධිපති කෙනෙක් හිටපු අගමැති කෙනෙක් මගේ මතය අනුව. හැබැයි හිටපු නළුවෝ හිටපු නිලියු නෑ. උන් සදාකාලික ජීවිතුන් අතරින් සීමා ජීවත් වෙනවා. අදත් ජීවත් වෙනවා. අදත් ගාමිණී පොන්සේක ජීවත් වෙනවා. විජය කුමාරතුංග අදත් අමරණීයයි. ජෝතිපාල අදත් අමරණීයයි. හරි මේ නම් කීපයක් පමණයි මම ප්‍රකාශ කරේ. එතකොට මෙන්න මේ ඝට්ටනයත් අපි තේරුම් ගන්න ඕනේ. අද ලෝකයේ සිනමාව තියෙන්නේ විවෘත ආර්ථිකයක් තුල. අපි තාම සංවෘත ආර්ථිකයේ පදනම් තියාගෙන ඒක හදන්න නැතුව දඟලනවා. ලෝකයේ විවෘත ආර්ථිකයට ගිය රටවල් ජර්මනිය ගත්තත් එංගලන්තය ගත්තත් ඒ ඔක්කොගෙම සම්පූර්ණයෙන්ම සිනමා කර්මාන්තය විවෘත කරේ නැහැ. ඔවුන් ඒක කියන්නේ ආරක්ෂිත කර්මාන්තයක් විදිහට ප්‍රොටෙක්ටඩ් ඉන්ඩස්ට්‍රි එකක් විදිහට තමයි ඔවුන් ඒකට සැලකුවේ. මොකද එම සම්පූර්ණ විවෘත කරා නම් දැවැන්තයන්ට හොලිවුඩ් වගේ දැවැන්තයන්ට බොලිවුඩ් වගේ දැවැන්තයන්ට යම් ආකාරයකට ආක්‍රමණයක් කරලා තවත් රටක් යටපත් කරන්න පුළුවන්. මේ වගේ මේක ඉතාම සංකීර්ණ කතන්දරයක්. ඉතින් මේ පිළිබඳව මම විශ්වාස කරනවා මේ මොහොතේ විශ්වාස කරනවා වර්තමාන රජය මම විශ්වාස කරනවා මේ පිළිබඳව අවධානය යොමු කරයි කියලා. ඔවුන් මේ භවයේ කරගන්න ලොකුම කුසල කර්මයක් ඒකයි. වර්තමාන අගමැති ජනාධිපතිතුමා එක වෙලාවකදී ප්‍රකාශ කරා ඔහුට මේ රට දූෂණයෙන් තොර රටක් බවට පත් කරන්න දායක වෙන්න පුළුවන් පුද්ගලයෙක් වුණා නම් සැනසීමෙන් මැරෙන්න පුළුවන් කියලා. මම එතුමා ඇතුළු මේ පාරකයෝ සියල්ලන්ම කියන්න කැමති පෞගේ කාලාන්තරයේ තිස්සේ මම දැඩි ලෙස විවිධ අවස්ථාවන්වලදී දෝෂාරෝපණයට ලක් වෙනවා මේ සිනමාවේ අර්බුදය පිළිබඳව කතා කරන්න කියලා. ඉදිරියට ඒක තවත් වැඩි වෙයි. නමුත් මගේ අවසන් හුස්ම යන වෙලාවේ දේශීය සිනමාව කිසියම් ආකාරයක ස්ථාවරත්වයට පත් කරන්න පුළුවන් කටයුත්තක් කිරීමට මේ අදහෙට කරන්න හම්බෙන්නේ නැහැ. ඊළඟ પરම්පරාවටවත් මේක සුබදායි සිනමා කර්මාන්තයක් කරන්න මාවතක් හදන්න මේ කටාරවල චිත්‍රපටි කර්මාන්තයක් එම් විශාලයේ වශයෙන් නැහැ. නමුත් ඔවුන් මේ සිනමා කර්මාන්තයට දක්වන සහයෝගය ඔවුන් දක්වන්නා වූ රජයෙන් තිබෙන්නා වූ ඒ සංස්කෘතික අංශයට තිබෙන්නා වූ බැඳීම ඒ වගේ දේවල් ඉතාම ඉහළයිනේ. ඒ නිසා මගේත් මරණ මොහොතේදී මට කියන්න පුළුවන් නම් මම දේශීය සිනමාවේ උන්නතිය සඳහා කටයුතු කරලා එතනින් යම් දෙයක් යම් කිසි ඈත පෙළෙන එළියකට හරි මග පෙන්වගත්තා කියලා ඒක තමයි මගේ ඒකායන බලාපොරොත්තුව. හොඳයි කලාකරුවෙක් කිසිදාක මැරෙන්නේ නැහැ. ඔවුන් ජීවත් වෙනවා. ඔවුන්
බොහෝ කාලයක් ජීවත් වෙනවා. ඔවුන්ගේ නිර්මාණ බොහෝ කල් පවතිනවා. ඔවුන් අනාගතය දැකපු නිසා. එවන් වූ කලා කෘතීන් රැසකට දායකත්වය ලබා දුන්නු අපේ රටේ සිනමාව පෝෂණය කරන්නට නොපිරිහෙලා අදටත් කැපකිරීම කරන බොහොම නිහතමානී ගෞරවනීය කලාකරුවෙක් අද දවසේදී අපිට දෝහා කටාරුවේ ඉඳලා සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබුණා. කෙදිනකවත් මාධ්‍යයට නොකියූ කතා අද එතුමා අපිට කිව්වා. හැබැයි එතුමා අපිට සඳහන් කරපු කාරණය තමයි ඔබ මාධ්‍යවේදියෙක් විදිහට බොහෝ කාරණා හොයාගෙන ඇවිල්ලා මගෙත් එක්ක කතා කළා නෙවෙයි මගෙන් ප්‍රශ්න කළා. ඒ තමයි වෙන්නට ඕනේ කියන කාරණේ. ඒ නිසා මෙතුමා විවෘතව 100%ක් හෘද සාක්ෂියට එකඟව අද දවසේදී අපට කතා කළා. අවසාන වශයෙන් ඔබට මේ වැඩසටහන ගැන සහ අද මේ මුණ ගැසීම පිළිබඳව පුංචි අදහසක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. එහෙමයි සංජය. ඔබ මේ අපේ රාණි චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහා මේ අපේ සහෘදයන් සමග එකතු වෙලා කරන ඒ වැඩ කටයුතු වලදීත් මම ඔබ ඉහළින්ම අගය කරේ ඔබ තුල තිබුණු ඒ නිහතමානීකමත් එය හරහා තිබුණු ඔබේ මනුස්සකමත් සහ ඔබේ දක්ෂතාවයත් මම හොඳින් දැකපු නිසා. එතකොට ඔබට අවශ්‍ය වුණේ යම් කිසි ආකාරයක මගෙන් කරුණු දැන ගැනීමට විනා පැපරාස කතන්දරයක් නෙවෙයි කියන එක මම හොඳින්ම දන්නවා. ඒ නිසා මට බොහොම පහසුවෙන් පහුගිය කාල සීමාව තුළ මගෙන් ප්‍රශ්න කරනකොට මම උත්තර දෙන්නේ මම බොහෝ අවස්ථාවන් වලදී මේ යම් දේවල් මේ කතා කරන ඒවා මග ආරවන්නේ මග හරවගන්නේ මට අවශ්‍ය නැහැ මම ඒ කතා කරලා ඇත්ත කියලා තව කෙනෙකුට රිදවෙන නිසා. නමුත් මේ මොහොතේදී මම හිතුවා මගේ ජීවිතය පිළිබඳව මගේ හදවත එළියට අරගෙන කතා කරන්න පුළුවන් අවස්ථාවක් ඔබ ඉදිරියේ තියන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ වැඩසටහනට සහභාගී වුණේ. මොකද ඔබයි මායි අතර කලින් ගනුදෙනුවක් නැහැ. අපි දෙන්න හම්බෙන්නේ මේ දවස් දෙකකට ඉස්සෙල්ලා. ඒ නිසා ඔබ බොහොම විවෘතයි මාත් සමග. මමත් බොහොම විවෘතයි ඔබත් සමග. ඒ වගේ විවෘත මොහොතකින් මගේ ජීවිතය පිළිබඳව විවෘත කරන්නම් කියලා මම විශ්වාස කරා. නැත්නම් ඊටාම පහසුවෙන් මට කියන්න තිබුණා මේ ප්‍රවර්ධන කටයුතු අතර මේ ඉන්ටර්විව් එක කරන්න බෑ සංජය කියලා. එහෙම කිව්වනම් ඔබ ඒක පිළිගන්නවා. ඔබ මට කරදර කරන්නේත් නැහැ. නමුත් මම මේ වැඩ කටයුතු මැද්දේ අපි මේ ගමනේ මම විනෝද ගමනක් කරගන්නේ නැහැයි කියන එක ඔබ හොඳින්ම දන්නවනේ මගේ කටයුතු ටික. ඒ මැද්දේ මට හිතුණා සුදුසුට සුදුසු තැන හිමි වෙනවා වගේ ඔබට ගෞරවයක් වශයෙන් මගේ ජීවිතේ කෙනෙක්ගේ ඉපදීමයි මරණය අතර තියෙන එක්තරා විදියක සම්දිස්ථානයක් තමයි විවාහය වගේ දෙයක්. ඒ වගේ එකක් මට හංගන්න ඕන කමක් නැහැ කිසිම සේරක. ඒක මට හංගන්න නැතුව ඔබ වගේ කෙනෙක් ඉස්සරහා පිට විවෘත කරන්න පුළුවන් වෙච්ච එකත් පැපරාසින් පිළිබඳව සඳහන් කරන්න පුළුවන් වෙච්ච එකත් මේ වෙලාවේ මගේ සතුට කරුණා. ඔබට බොහොම පිං මෙච්චර වෙලාවක් මාව යොමු කරවගෙන කතා කිරීම පිළිබඳ මට කිසිම වෙහසක් දැනෙන්නේ නැහැ. මට දැනෙන්නේ ඔබ පිළිබඳ විශාල ගෞරවයක් සහ ආදරයක් සහ මේ වැඩසටහන පිළිබඳ විශාල භක්තියක්. බොහොම ස්තුතියි කතා කරන්න තව බොහෝ දේවල් තිබේ සිනමාව පිළිබඳව. හැබැයි මේ ඔහු තැබූ සටහන් ටික ඔහු කියූ කාරණා ටික සදාතනිකව අපේ මතකයේ රැඳේවි. මේ වීඩියෝවත් බොහෝ සෙයින් බොහෝ දෙනෙකුගේ මතකයේ රැඳෙන වීඩියෝවක් බවට පත් වේවි. මොකද අපේ සිනමාවේ අතීතය පිළිබඳව කතා කරන්න පුරුක් තව 2-3ක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ. ඉතින් මේ ගෞරවනීය චරිතයට නිදුක් නිරෝගී භාවය ලැබෙමින් තවත් චිරාත් කාලයක් ලාංකීය සිනමාව පෝෂණය කරන්න වාසනාව ශක්තිය ඔබට ලැබෙන්න දළදා හාමුදුරුවන්ගේ රැකවරණය ලැබෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔය සිනහව ඔය ආදරය තවදුරටත් සමාජයට දෙන්න ඒක ගොඩාක් වටිනවා. ඔබ හරිම නිහතමානී. ඒ නිහතමානී භාවය තමයි කලාකරුවෝ ජීවත් කරන්නේ සමාජය. එහෙමනම් මිතුරනි අදට අපිට සමුගෙන යන්න අවසර දෙන්න. දෝහා කටාරයට ආපු සනත් ගුණතිලක නම් වූ විශිෂ්ට රංගධරයා සමගයි අපි අද දවසේදී මේ සාකච්ඡාව කළේ. පුරා පැය දෙකකට ආසන්න කාලයක් එක තැනක වාඩි වෙලා ඔහුගේ හදවත විවෘත කළා. ඔබට බොහොම ස්තුතියි. එහෙමනම් අපි සමුගනිමු. හරිනේ. කරගෙන යන්න හෙට පොඩ්ඩක් අපි